අයිබෝවන් හැම දෙනෙක්කොම පිළිගන්නවා නවී සියුරු ඩයරිස් YouTube channel එකට. ඉතින් අපි මීට කලින් කතා කරා අපි vlogs විතරක් නෙමේ අපේ experience අපි මෙහෙට ඇවිල්ලා අපිට උන දේවල් සහ රට එද්දී අපිට කරන්න උන දේවල් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් අපි වෙනම segment එකක් මීට කලින් පටන් ගත්තා. අද මේ segment එකේ තවත් අලුත් episode එකක් පටන් ගන්නයි අද සූදානම. ඉතින් podcast with Navi තුන්වෙනි episode එක අද ලැට්ටියාවේ ලස්සනම ලොකේෂන් එකක ඉඳන් නුවන් අයත් එක්ක කතා කරන්නයි සූදානම. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා මේ podcast with Navi. මෙයාගෙන කියනවා නම් ලැට්ටියාවට ඇවිත් ලංකාවේ අය අපි ආශ්‍රය කරනවා, යාළුවෝ ආශ්‍රය කරනවා. අපේ සෙට් එකේ මං හිතන්නේ මට හිතට දැනෙච්ච කෙනෙක්. ඒ නිසා මම ඉන්වයිට් කරා නුවන් අයට අද මාත් එක්ක එපිසෝඩ් එකක් කරමු. එයාට තියෙන එක්ස්පීරියන්ස් එක, එයාට මෙහෙ ඇවිත් රට ඇවිත් උන දේවල් ගැන කතා කරමු කියලා. ඉතින් නුවන් අය ආවා. ඉතින් නුවන් අය කොහොමද? හොඳයි. කොහොමද නවිදු? මාත් හොඳින් ඉන්නවා. මේ නුවන් අයගෙන් මට අහන්න තියෙන දැන් ලැට්ටියාවට එනවනේ දැන් ලංකාවේ කට්ටිය ගොඩක් එනවා මේ දවස්වලත්. ලැට්ටියාව ගෙන රට. ලැට්ටියාව කියලා මෙහෙම රටක් තියෙනවා. යුරෝප් රටවල් වලට ස්ටුඩන්ට්ස්ලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට යනවා. එහෙම යනවා කියලා ඔයා දැනගත්තේ කොයි කාලෙද? ඇත්තටම නවිදු මෙහෙමයි වුණේ. ඒ කියන්නේ දැන් මගේ යාළුවෙක් හිටියා කැම්පස් එකේ. එයා තමයි මට ඉස්සෙල්ලාම අයිඩියා එක දැම්මේ මෙහෙමයි වෙන රටකට යන් දැන් මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක 2023 තමයි මේ සිද්ධිය වෙන්නේ. ඊට පස්සේ මෙහෙම යන් කියලා. ඊට පස්සේ ඉතින් මම ගොඩක් රිසර්ච් කරා. එක එක රටවල් ගැන, යුරෝප් කන්ට්‍රීස් ගැන, ඊට පස්සේ ඕස්ට්‍රේලියා, කැනඩා ඒ වගේ රටවල් ගැන හෙව්වා. ඔයලා දැන් ඇත්තටම මේ අපේ එහෙම ලොකු ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන තත්ත්වයක් තිබුණ නැහැ. ඒක හින්දා මං ඊට පස්සේ බැලුවා පොඩ්ඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි රටවල් මොනවද කියලා. ඉස්සෙල්ලාම මට ඔප්ෂන් එකක් දුන්නා මගේ කැම්පස් එකේ යාළුවෙක් ජර්මනි එන්න. ජර්මනි වලට සාමාන්‍යයෙන් ලක්ෂ 40ක් වගේ බ්ලොක් account එකක දාලා යන්න පුළුවන් කියලා. හැබැයි මං ඇනලයිස් කරලා බැලුවහම මට ඒ වෙලාවේ ලක්ෂ 40ක් බ්ලොක් account එකක දාලා අවුරුද්දක් වගේ කාලයක් තියාගන්න තත්ත්වයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මං YouTube එකේ සෑහෙන්න හෙව්වා. කොහොම හොයාගෙන යද්දි තමයි මට ලැට්වියාව කියන රට හම්බුනේ. එතකොට මං ඒකේ පොඩ්ඩක් හොයලා බලද්දි සාමාන්‍යයෙන් ඒ දවස්වල 2023 වගේ ලක්ෂ 20ට අඩුවෙන් වගේ යන්න පුළුවන් වගේ බජට් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ මං රට ගැන රිසර්ච් කරන්න ගත්තා, ඒජන්සිස් ගැන රිසර්ච් කරන්න ගත්තා. මේක වෙන්නේ කොහොමද කියලා හොයන්න පටන් ගත්තේ එතනින් තමයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මං 23 කියන්නේ ඇප්ලිකේෂන් දාන්න මම දැන් ඒජන්සිස් වලට කතා කරාම ලොකු ගණන් ඉල්ලනවා, ලක්ෂ 4-5 ඉල්ලනවා. ඒක හින්දා මම බැලුවා හරි කමන්නේ මම පොඩ්ඩක් මම try කරලා පොඩ්ඩක් බලමු කියලා. ඊට පස්සේ මම ඇප්ලිකේෂන් යුනිවර්සිටිස් ලැට්වියා වල තියෙන යුනිවර්සිටිස් කීපයකට දැම්මා. දාලා කොහොම හරි මට පොසිටිව් රෙස්පොන්ඩ් එකක් ආවා. මම දැන් ඉගෙන ගන්න යුනිවර්සිටි එකෙන්. හැබැයි ඊට පස්සේ බලද්දි මම එතනදී ලංකාවේ ලෝන්ස් වගේ එකටත් හිර වෙලා තිබ්බේ. ඒක හින්දා මම පොඩ්ඩක් හෝල්ඩ් කරා මේක නෙවෙයි හරිම සිටුේෂන් එක මට යන්න. මෙහෙම ගියොත් මම ෆයිනෑන්ෂියලි හිර වෙනවා කියලා. ඊට පස්සේ මම 2024 දී තමයි හරියටම මගේ ෆයිනෑන්ෂියල් ඉෂුස් ටිකත් ක්ලියර් කරගෙන මම වැඩේට බහින්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් පෙබරවාරි වල වගේ මම යුනිවර්සිටි එකට මම මේල් එකක් දාලා එයාලගේ රෙස්පොන්ස් අරගෙන හැබැයි ඇත්තටම කියන්න ඕනේ යුනිවර්සිටිස් වලින් අපි කියන්නේ කමියුනිකේට් කරද්දි මේල් සරහා ඒ කට්ටිය මාර පොසිටිව් සහ ඒ කට්ටිය මාර ඒ කියන්නේ ඉක්මනට රෙස්පොන්ඩ් කරනවා. අනික ගයිඩ් කරනවා. ලස්සනට ගයිඩ් කරනවා. අපිට ඇත්තටම හසල් එකක් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බත් අපි අද මේල් එකක් දැම්මොත් හෙට වගේ අනිවාර්යෙන් හෙට දවසේ ඇතුළත අනිවාර්යෙන්ම රෙස්පොන්ඩ් එකක් එනවා. ඒතර ඒ කියන්නේ නුවන් අයට අනුව කියන්නේ දැන් තනියම ළමයෙක් ඇප්ලයි කරද්දී ඒ ළමයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව යුනි එකෙන් ගයිඩ් කරනවා. තව රිසෝසස් මොනවා හරි බලලා YouTube එකෙන් හරි දන්න කාගෙන් හරි අහගෙන තනියම මේ වැඩේ කරන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඇත්තටම මේක කරගන්න පුළුවන් වැඩක්. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මම කල්පනා කරා හරි දැන් මම ලක්ෂ 5-6ක් දෙනවට වැඩිය මම මේක දැන් මම හිටියේ නිකන් අර මං මේකට ගියේ නැත්තම් මගේ ජීවිතේම මේ ඉවරයි කියන තැන නෙමෙයි. මගේ ලයිෆ් එකේ හැමදාම මචං ඔප්ෂන් දෙකක් මං හැමදාම තියාගෙන තමයි වැඩ කරන්නේ. plan A and plan B. I always have that. ඉතින් ඒකත් එක්ක මේ මම try කර හරි කමන්නේ. මම පළවෙනි පාර try කරන්න. වැරදුනොත් ඊළඟ option එකේ අපි ආයෙ පාරක් agency එකක් through ඕනද ඒ විදිහට try කරමු කියලා මම try කරා. එතකොට මට mails වලට හොඳ response එකක් ආවා. එතකොට
ඒවත් එක්ක මට පොඩ්ඩක් මට පොඩි මොටිවේෂන් එකක් ආව නෑ මේක මට කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඒක ගානට ෆලෝ අප් කරගෙන ඒ වැඩ ටික කරගත්තා. ඒකෙන් තමයි මම එතකොට මෙතනින් AIC ඔෆර් ලෙටර් එකට යනකම් මම තනියමම තමයි කරගත්තේ. ඊට පස්සේ ඩොකියුමන්ට් පාර්ට් එකට යද්දි ෂෝ මනි පෙන්නන ඒවා ටික එතකොට අපේ අනිත් ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් වලට යද්දි ඔයා කායින් හරි හෙල්ප් එකක් ගත්තද ඇඩ්වයිස් එකක් ගත්තද කොහොමද? ඔව් ඇත්තටම මම මේක ඉස්සෙල්ලාම කලින් කියලා ඉන්න ඕන මචං. මොකද මේ මම මෙතෙන්ට එන්න මගේ වටා හිටපු යාළුවෝ මට මාර විදිහට සපෝට් කරා යුනි එකේ යුනිවර්සිටි එකේ. එතකොට මගේ ඉන්නේ මාස්ටර්ස් වලටනේ. මම එන්නේ මාස්ටර්ස් වලට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මාස්ටර්ස් වලට එන්නේ. එතකොට මට මගේ වටේ හිටපු යාළුවෝ ගොඩක් උදව් කරා. ඉස්සෙල්ලාම තිබුණේ යුනිවර්සිටි පේමන්ට් එක දාන එක. ඒකට මං ඉතුරු කරපු සල්ලි ටිකකුත් තිබුණා. මට ගෙදරිනුත් ලොකු සපෝට් එකක් හම්බුණා. මං ඒකත් එක්ක මගේ යුනිවර්සිටි පේමන්ට් එක දාලා මේ එතනින් කොහොම හරි ඒ ප්ලාට් එක ක්ලියර් කරගත්තා. ඊට පස්සේ මට එතනින් එහාට එන්නේ ඔෆර් ලෙටර් එක. ඒකත් එක්ක ඊට පස්සේ දැන් අපි ෆයිනෑන්ෂල් ෂෝ මනි පැත්ත බලන්න ඕනේ. එතකොට එක දවසක් දැන් මං ගෙදර කට්ටියත් එක්ක කතා කරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ දවස්වල ෂෝ මනි වලට ලක්ෂ 30ක් වගේ මුදලක් දාන්න ඕනේ. 30ත් 40ත් අතර මුදලක් තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ යුරෝ වලින් 8000ක් වගේ මට මතක විදිහට ඒ දවස්වල තිබුණේ. ඒක යුරෝ වලට කන්වර්ට් කරපුවාම මේ ගාන වෙන විදිහට තමයි 8000ක්. ඒකත්යි කියන්න ඕන වන්නයි. දැන් අපි අනිත් රටවල් වලට ගිහපුවාම බලනවානේ මේ ෆික්ස් ඩිපොසිට් එක තියන්න ඕනේ කියලා. මෙහෙට එද්දි එහෙම ප්‍රශ්න නැහැ. මෙහෙ සේවිං account එක තමයි තියන්න ඕනේ මාස 3. ඒක එක එක විදියට කරන්න පුළුවන් මචං. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ normal saving account එකේ rotation එකක් යන්න ඕනේ මාසයකට ලක්ෂ 3කට වැඩි ගාණක්. ඒ කියන්නේ ඔයා හැම වෙලෙම ලක්ෂ 3ක් තියන්න ඕන නෙවෙයි. ඔයා ලක්ෂ 3ක් ඒ කියන්නේ account එකේ ඒ මාසේ rotate වෙලා තියෙන්න ඕනේ. ඒක රුපියල් 50000කින් ඔයා කරනවා වෙන්න පුළුවන්. 50000 25000ක් දානවා ආයෙ ගන්නවා කීයක් හරි ආයෙ දානවා. අන්න ඒ වගේ rotation එකක් මාස 3ක් compulsory. ඔයා show money පෙන්වන්න හදන account එකේ. ඊට අමතරව දැන් මම නම් කරේ මං එක මාසයයි show money දාලා තිබුණේ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා නිකන් මොනවාද ඩොකියුමන්ට්ස් බාර දෙන්න දවස් 2-3කට කලින් show money දාලා එහෙම කරපු කට්ටියත් ඉන්නවා. මෙහෙට ඇවිල්ලත් ඉන්නවා එහෙම කට්ටිය. මගේ යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක බලද්දී එක එක show money වලට එක එක tricks තියෙනවා ඉතින්. එතකොට මම කරගත්තේ දැන් මම මගේ show money කතාව කියන්නේ ඒක හරි ලස්සන කතාවක්. අපේ ගමේ අයියා කෙනෙක් ඉන්නවා. අපි එක දවසක් කොහොම හරි මල ගෙදරකට ඇවිල්ලා මෙහෙම කතා කර කර ඉදිද්දි ඉතින් අපේ ඒ අයියලා අහනවා මල්ලි ඉස්සරහට මොකද කරන්නේ මොකද්ද ප්ලෑන් එක කියලා. මම එක දවසක් ඒ අයියට කිව්වා අයියා මෙහෙමයි ප්ලෑන් එක මම මෙහෙම අයිඩියා එකක් තියෙනවා මගේ ඔක්කොම එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් ඒ ඔක්කොම හරි මට පොඩි සල්ලි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ වෙන්න මෙතන show money එක කරගන්න දෙන්නේ නැහැ කියලා. මගෙන් ඇහුවා ඔයාට කීයක්ද මං ලියෝනි කියලා. මං කිව්වා මට ලක්ෂ 30ක් වගේ මුදලක් තමයි යන්නේ කියලා. ඊට පස්සේ ඒ අයියා හරි මල්ලි අපි බලමු කිව්වා. පහවදා උදේ මට කෝල් එකක් කරන් කිව්වා මල්ලි මං ඔයාලට සල්ලි දාන්නම්. ඔයා වැඩේ කරගෙන ඔයාට පුළුවන් දවසට මට හවස සල්ලි දෙන්න කියලා. යාළුවෙක් අදටත් ඒ කියන්නේ ඩොකියුමන්ට් එකක්වත් නැතුව ඔයා මට සල්ලි දුන්නා කියලා බැංක් ස්ලිප් එකක්වත් නැතුව ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාලා මට කෝල් එකක් දීලා කිව්වා සල්ලි දාලා තියෙන්නේ මල්ලි ඔයා වැඩේ කරගන්න. අනික වැඩේ කරගෙන යද්දි ඒ වගේ උදව්වක් එනවා කියන්නේ නිකන් ඒක මට ඒ වෙලාවේ නිකන් මම මෙහෙට ආව වගේ ෆීලින් එක මට එතනින් දැන් ඔය සක්සස් ඔක වැඩේ දිනවන්නයි ඔය වැඩේ කරගෙන යද්දි දැන් ෂෝ මනි එකක් පෙන්නන එක ලොකු කතන්දරයක්නේ. එතකොට ඔය වැඩේ අපි කාගෙන් හරි සපෝට් එකක් ගද්දි අපිට උදව් කරන්න නැති අයත් ඉන්නවා. අපි කියන්නේ උදව් බලාපොරොත්තුවෙන් ඉඳලා උදව් කරපු නැති අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු නැති කෙනෙක් අපිට උදව් කරන අවස්ථාවක් තියෙනවා. ඒකට එක්ස්පෙක්ට් කරන්න ඕනේ ඇත්තටම. ඔව්. ඒ කියන්නේ දැන් ওই ජර්නි එක දැන් ගොඩක් අය මේක විශේෂයෙන් කියන්න ඕනේ. ජර්නි එක පටන් ගනිද්දි ගොඩක් අය හිතනවා මට මේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක නෑ මට මේ වෙලාවේ පටන් ගන්න බෑ. මං තව ටිකක් හෝල්ඩ් කරලා ඉඳලා පටන් ගන්නවා කියලා. හැබැයි මට තේරුනේ ඔයාගේ අතේ සතයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයා ඒක ස්ටාර්ට් කරන්න. ඔය ස්ටාර්ට් කරන ඒ ඩ්‍රීම් එකත් එක්ක ඔයා ඒකට වැඩ කරගෙන යද්දි ඔයාට නොදැනීම ඔයාගේ ඩ්‍රීම් එකට යන්න ඕන සල්ලි ප්‍රශ්න ඒ ටික ඔයාට ලස්සනට ගානට වෙලාවට හම්බෙනවා. ඒක මගේ ඇතුලේ තියෙන බිලීව් එකක්. ඒක හොඳ පොයින්ට් එකක්. මොකද දන්නවද මේ ඔය වැඩ ටික කරගෙන යද්දි අප්පච්චිත් මට කිව්ව දෙයක් තමයි දැන් අපිට හැම දෙයක්ම සක්සස්ෆුල් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සම්පූර්ණ වෙලා මට මේ ටික ඔක්කොම වෙලා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහනේ. අපි වැඩේ කරගෙන යද්දි තමයි ටිකෙන් ටික එන ප්‍රශ්න වලට ෆේස් කරලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔය ගත්ත පොයින්ට් එක හොඳයි. ඊට පස්සේ ඔක්කොම මේවා කරගෙන ඔන්න වීසත් මේවා වෙලා මම හිතන්නේ මාස්ටර්ස් කට්ටියට වීසා ඉන්ටර්විව් මුකුත් එහෙම නැහැ නේ. එහෙම මුකුත් නැහැ. VFX මුකුත් එහෙම නැහැ. ඩොකියුමන්ට් බාර දුන්නා. ආයේ පාස්පෝර්ට් එකත් එක්ක
ඉන්දියාව ඉඳන් එනකන් තමයි එනකන් තමයි බලන් ඉන්න ඕනේ. ඒ දවස කොහොමද? එතකොට මගේ යාළුවෙක් හිටියා මෙහි. මං හැමදාම කෝල් කරනවා මචං අනික් අයට ඇවිල්ලා මට ඇවිල්ලා නෑ තාම. කී දෙනෙක් දැම්මද ඔයත්? ඒ කියන්නේ මම තනියම දැම්මේ ඔය නිකන් ගෲප් වලින් එහෙම සෙට් වෙලා ඔය 6-7 දෙනෙක් දන්නවා. එතකොට ඒ කට්ටියගෙන් තමයි ඉන්ෆෝමේෂන්ස් එන්නේ. කට්ටිය ගෲප් එකේ දානවා මට ආවා ඔය කට්ටියට. තව ශාන්ටද අපේ සෙට් එක ඉස්සෙල්ලාම ගත්තේ මෙහෙ එන්න කලින්? නැහැ. මම ගත්තේ ශශිකට. ශශික මල්ලිට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් විස්තර අහගත්තා. මිනිස්සයා වැඩි කතා බතාවක් නැහැනේ. කැමරාව පිටිපස්සේ ඉන්නවා. ඔව් ඒ දවස්වල වැඩි කතා බතා නැහැ. ෂේප් එක හොඳයි අයියේ එන්න. දැනුත් කතා නැහැ. රෑටනේ කතා කරන්නේ. ඔව්. එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ කොහොම හරි එතකොට කසුන් කියනවා මගේ යාළුවා කසුන් මෙහෙ ඉන්නේ. ඔහොම තමයි මාත් ඒ දවස්වල එහෙම තමයි. ඊට පස්සේ නිින්දයක් නැහැ. රෑට ආවහම ඒක ගැන කල්පනා කර කර ඉන්නවා. දැන් ආවේ නැති වුණොත් මොකද කරන්නේ? මේල් එකක් වගේ ෆෝන් එකට එනවනම් ඉක්මනට ගිහින් බලනවා. ටක් ගාලා බලන්නේ ඇවිල්ලා තමයි. ඔව් උදේ නැගිටලා බලන්න නිදාගද්දි බලනවා නෑ. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ හෙටවත් එයිනේ වගේ එකක් මේල් ටික චෙක් කරන එහෙම අර පොඩි හැමෝම ඉතින් ඒ දවස් ගාන ගියාට පස්සේ හෙනම බයේ තමයි. ඒ කියන්නේ දවසක් ගෙවෙන්නේ හරි මම අවුරුන් වගේ ඒ කාලේ දැනෙන්නේ. අනිවාර්යෙන්. ඒක නිකන් ඒ දවස් 45ක් යනවනේ සාමාන්‍යයෙන් ওই ෆුල් ප්‍රොසෙස් එක වෙලා ඩිසිෂන් එකක් එන්න. ඒ කාලේ මාරම ඒ දවස් ගාන නම් ගෙවුන්නේ නැහැ ඇත්තටම. හරිම අමාරුවෙන් තමයි ගෙවා ගත්තේ. කොහොම හරි මට මැසේජ් එකක් ආවා ඊට පස්සේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ කලෙක්ට් කරගන්න. ඉන්දියාවෙන් මේ පාස්පෝර්ට් එකයි රිලීස් වුණා කියන එක ආවා. ඊට පස්සේ මෙහෙට VFS එකට ආවා කියන එක ආවා. මං වැඩ කර කර හිටියේ ඔෆිස් එකේ. එහෙම පික්මි එකක් දාගත්තා. ෂණිකව ගියා VFS එකට. දැන් මම වෙවුලනවා. දැන් මට ඇත්තටම මාර බයයි. ඒ කියන්නේ ඒක හැමෝටම තියෙනවනේ. ඔව් මට මතකයි මම පළවෙනි එපිසෝඩ් එකත් කිව්වා මට උන සීන් එක. මට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් එතනම කඩලා බැලුවද ගෙදර? නෑ මට එහෙම ඉවසන්න බෑ මට. ෂණිකව ගත්තා ඉරලා බලද්දි මොකුත් ඩොකියුමන්ට් මොකුත් නෑ. එතකොට මම දන්නවා අයි කට්ටිය කියලා තිබ්බා මොකක් හරි ඩොකියුමන්ට් එකක් ඇතුලේ තියෙනවා නම් බඩු පැකට් වෙලා තමයි කියලා. ඩොකියුමන්ට් එකක් නැත්තම් ෂුවර් හරි. ඔව් ඩොකියුමන්ට් එකක් තිබ්බේ නෑ. ඒත් මට ෂුවර් නෑ. මේ කොකටත් මං ගාලා පෙරලලා බැලුවා බලද්දි තියෙනවා හරි අප්රූව්ඩ් කියලා. එන්ට්‍රි වීසා එක මාස 3ක. ඔව් මාස 3ක එන්ට්‍රි වීසා එකක් හරි. වීසා එක හරිද? ඊට පස්සේ මං ගෙදරට කෝල් එකක් අරන් කිව්වා මෙහෙම අප්‍රූව් වෙලා තියෙනවා කියලා. ඒකට අප්පච්චි කිව්වා කන්ෆිඩන්ට් පිට නෑ මම දන්නවා ඔයාට අප්‍රූව් වෙනවා අනිවාර්යෙන්. එහෙම නොවී තියෙන්න ඔයාගේ හේතුවක් නෑනේ කියලා. ඊට පස්සේ එතනින් ඒ ප්‍රොසෙස් එක හරි. දැන් ඔය ඔක්කොම වැඩ තියෙනවානේ. අපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නවා. හරිද? එතකොට ඔයා ලංකාවේ කැලණි කැම්පස් එකේ එතකොට බැචලර් එක කැලණියේ කරලා ඊට පස්සේ රට එන පිස්සුව රට යන්න ඕනේ වගේ එකක් ඇවිල්ලා ඊට පස්සේ ඒකට වැඩ කරලා ලැට්ටියාව කියලා රටක් දැනගෙන ඒකට වැඩ කරලා ඩොකියුමන්ට් ඔක්කොම හදාගෙන ෆයිනෑන්ෂල් හදාගෙන අනිත් ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔක්කොම හදාගෙන ඉවර වෙලා පස්සේ දැන් වීසත් වැදිලා හරිද වීසත් වැදිලා ඔය ඔක්කොම කරද්දි හරි අපිට සුන්දරයි හරි සතුටුයි හරි නිකන් කුතුහලයක් වගේනේ තියෙන්නේ ආ රටකට යනවා කියන හැඟීම. එතකොට මේ ඔක්කොම කරලා අවසාන දවස් ටික දැන් වීසත් වැදිලා දැන් බෑග් හදනවා ගෙදරට කට්ටිය එනවා යාළුවෝ හම්බ වෙනවා. ඒ ඔක්කොමත් එක්ක ගෙදර අම්මා අප්පච්චි සහෝදරයෝ අපි කවුරු ආදරය කරනවා නම් ඒ මිනිස්සු ඒ ඔක්කොම දාලා දවසක් එන්න වෙනවා. හරිද? එතකොට රට එන්න කලින් දවසේ රෑ මොකක්ද හිතුනේ මොන වගේ හැඟීමක්ද තිබ්බේ? මේ ඔක්කොම මිස් වෙනවා පවුල මිස් වෙනවා කාලෙකට. ඒ කියන්නේ රට එන්න කලින් දවසේ රෑ කිව්වහම ඒක ඇත්තටම කුතුහලයයි දුකයි පිරුණ රෑයක්. හරිද? ඒ කියන්නේ මං ඊට කලින් දවසෙත් ඒ කියන්නේ රට එන්න කලින් දවසෙත් මං ඇත්තටම ඔෆිස් එකේ වැඩ කරා. මං එදා 2ට විතර තමයි ඕෆ් වුනේ. ඒ කියන්නේ මගේ ලාස්ට් ඩේ එක ඔෆිස් එකේ. එදා වැඩ කරලා ඊට පස්සේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මං එදා අපේ ආවා. ඇවිල්ලා දැන් ඉතින් බඩු ටික පැක් කරලා එදා තමයි දැන් බඩු අර මේ අරන් තියලා තියෙනවා. එදා තමයි බෑග් හදන්නේ ඔක්කොම. ඒ කියන්නේ මං සතියකට සැරේයි ගෙදර එන්නේ. ඔය දැන් වීකෙන්ඩ් එක තමයි එන්නේ. වීකෙන්ඩ් එක එන්නේ. එදා ඇවිල්ලා තමයි දැන් ඔය ඔක්කොම වැඩ ටික කරගන්නේ. මං අම්මට කලින් කියලා තිබුණා මේ දේවල් ටික ඕනේ ටික රෙඩි කරලා තියන්න. මං ආවට පස්සේ ඒ ටික හදාගමු කියලා. ඇවිල්ලා 4 වගේ වෙද්දි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඉතින් කාලා බීලා ඔය වැඩ ටික කරගනිද්දි සාමාන්‍යයෙන් 8 9 10 වගේ වුණා. මාරම කුයික් එකේ ඔය වැඩ ටික කරා. මොකද ටයිම් එක නැහැ. ඊට පස්සේ මට ගෙදර අයත් එක්ක ඇත්තටම ලොකුවට ස්පෙන්ඩ් කරන්න බැරි වුණා. කැම්පස් ඒ කියන්නේ A level කරා මං කැම්පස් A level වලින් පස්සේ තමයි ගෙදරින් එළියට ගියේ. ගෙදරින් එළියට ගියා. ඊට පස්සේ කැම්පස් එකේ හිටියා. ඊට පස්සේ ජොබ් වලට ගියා. මං අවුරුදු 10කට වගේ ලං වෙන්න ඇත්තටම ඈත් වෙලා හිටියේ.
හැබැයි මන් තවත් ඈතට දැන් ලංකාවෙදිදි මට ඒක දැන් ගෙදර මිනිසුන්ටත් ඒක දැන් ළමයා කොහේ හරි ලංකාවේ කොහේ හරි ඉන්නවා සතියකට සැරයක් හරි ගෙදර එනවා ඒ කියන්නේ මට අම්මගෙන් කෑම ටිකක් ගන්න ඕන වුණ වෙලාවට මම රෑ 10ට හරි කවන්නේ එහෙම එනවා උදේ කෑම එක කාලා හපුව යන්න හරි එනවා එහෙම දවස් තිබුණා හැබැයි දැන් මට හිතෙනවා දැන් මං ගියොත් ගියාමයි ආය අවුරුදු ගානකට මට එන්න වෙන්නේ නැහැ මං සාමාන්‍යයෙන් එහෙම මට ඇඬින්නේවත් නැහැ හැබැයි මට එදා හෙන අවුල් දැන් මේ කියද්දිත් මේ අවුල එනවා ඇති මේ ඉතින් ඒ අවුලත් එක්ක එදා මට නිින්ද ගියෙත් නැහැ කොහොම හරි මං ආවා එයාපෝට් එකෙන් එන දවසේ නම් මාරම ඒක මාරම ෆීලින් එකක් ග්ලාස් තියනවා ඒකෙන් බයි කියලා කට්ටිය කියලා ඈතට යනවා ඒක මං හිතන්නේ රට ආපු කෙනෙක් ඉස්සල්ලම ඕක ඉස්සල්ලම තමයි ගොඩාක්ම දැනෙන්නේ. ඔව් මං හිතන විදිහට පස්සේ තමයි ලංකාවට ගිහින් ඇවිල්ලා නැහැ නේ. ඒක කොහොමද දන්නේ. හැබැයි ඉස්සල්ලාම රටකට යනවා කියන දේ එතනින් ගියාට පස්සේ හැම දෙයක්ම ඒ කියන්නේ අපේ පවුලේ කට්ටිය අපිත් එක්ක ඉන්නවා. අම්මා තාත්තා සහෝදරයෝ හැමදාම ඉපදුණු දවසේ ඉඳන් ඉන්න මිනිස්සුන්ගේ ගාණක් නැහැ. හරිද? හැබැයි එතනින් එලියට අඩිය තිබ්බා කියන්නේ අපි හැම දෙයක්ම ජීවිතේ තනියෙන් කරගන්න ඕනේ. Tamanට තමන් විතරයි කියන හැඟීම මං හිතන්නේ අපි චෙක් ඉන් වෙද්දිම දැනෙන දෙයක්. බෑග් ටික අපි දාන්න ඕනේ ස්කෑන් එකට. ඒවා ටිකේ ඉඳන්. එතකොට එහෙම එනවා ලැට්ටියාවට. හරිද? එද්දි පොඩි කරදරයක් වෙනවා එයාපෝට් එකේ. පෑ ගාණක් ඉන්න වෙනවා. ඒ කතාව මං හිතන්නේ ඒක ආතල්ම සිද්ධියක්. මේ ඔයාට ට්‍රාන්සිට් එකේ තිබ්බ ඉස්තාන්බුල්. ඔව් ඉස්තාන්බුල් වල තමයි තිබුණේ. දැන් ඒකටත් රීසන් එක තමයි දැන් මේ මට කිව්වා පැය 18ක ට්‍රාන්සිට් ටයිම් එකක් තියෙනවා කියලා. මොන මෝඩයක්ද පැය 18ක ට්‍රාන්සිට් එකක් දාන්නේ කිව්වා. හැබැයි මට කරන්න දෙයක් නැහැ. රීසන් එක ඔව් මං ඔෆිස් එකට කිව්වහම නෑ මට දවස් දෙකක් කලින් අයින් වෙන්න ඕනි කියලා. ඒකට ඔප්ෂන් එක දෙන්නේ නෑ යාලා. මොකද මට මාසයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ඒක අවුලක්. එයාලා කියනවා ඒක දෙන්න බෑ. ඔව් ඒක දෙන්න බෑ කියලා. ඊට පස්සේ හරි එතනින් මං හිර කරා. ඒ කියන්නේ කලින් ඊට දවසකට කලින් තියෙනවා එකක්. මට ඒක එන්න බෑ. ඊට පස්සේ යුනිවර්සිටි එකට මේල් එකක් දැම්මහම මට තව දවස් මෙච්චර ගාණක් පරක් වෙනවා කියලා. ඩිග්‍රී එක ස්ටාර්ට් කරලා තිබ්බේ. සෙමෙස්ටර් කරලා තිබුණේ. ඊට පස්සේ පරක් වෙනවා කියලා නෑ. එයාලත් කියනවා ෆික්ස් ඩේට් එකක් ඔයා මේ දවසේ වෙද්දි එන්න ඕනේ කියලා. දැන් මම මේ ෆ්ලයිට් එක ස්කිප් කරලා ඊළඟ එකේ ආවොත් මං දවස් දෙකක් පරක් වෙලා ඉන්නේ. මට කරන්න දෙයක් නෑ. මේක තමයි මගේ බෙස්ට් ඔප්ෂන් එක. හරි කමන්නේ. හරි. මං එනවා. එතකොට ලංකාවේ ඉඳන් ඉස්තාන්බුල් වලට එනවා. ඇවිල්ලා පැය 18ක්. කොහොමද එයාපෝට් එකේ පැය 18ක් ගත කරපු එක? මං පළවෙනි පැය දෙක තුන හරිම ආතල්. හරිම ආතල්. හැබැයි වැඩි තියෙන දැන් ඕක දැන් ශෂිකත් මට එන්න කලින් කිව්වා ඉස්තාන්බුල් එයාපෝට් එකේ Wi-Fi zone තියෙනවා. free Wi-Fi තියෙනවා ගන්න කියලා. මාත් ඉතින් දන්නේ නැහනේ. අර මොකද ඉස්තාන්බුල් එයාපෝට් එක ලෝකේ ලොකුම එයාපෝට් වලින් රෑන්ක් වලින් තියෙන එයාපෝට් එකක්. ගොඩක් ලොකුයි හොයාගන්න අමාරුයි. එතකොට මමත් දැක්ක පළවෙනිම Wi-Fi zone එකෙන් මාත් passport එක ස්කෑන් කරලා ගත්තා. පැයයි තියෙන්නේ. හැබැයි පැයෙන් පස්සේ ඉතින් මොනවද කරන්නේ? මුකුත් නැහැ. මං ඉතින් ඔව් මම පැය 18ක් පළවෙනි පැයේම Wi-Fi ඉවරයි. ගෙදර කට්ටියට කතා කරලා කියලා කිව්වා. ඔව් කතා කරා මෙහෙම ඇවිල්ලා ඉන්නේ කිව්වා. අර එච්චරම තමයි. ෆෝන් charge කරගන්න තියෙනවා. මං ඉතින් අර ෆෝන් එකේ උඩ ඉඳන් තියෙන ෆොටෝ එකෙන් ෆොටෝ එක බලනවා වීඩියෝ බලනවා ආයෙ චුට්ටක් නිදාගෙන ඉන්නවා ආයෙ ගොඩක් වෙලා නිදාගෙන ඉන්නත් බෑනේ එයාපෝට් එක බයයිනේ බෑග් ළඟ තියෙනවා බෑග් මෙහෙම අල්ලගෙන තමයි නිදාගෙන ඉන්නේ කවුරු හරි උස්සන් ගියොත් ඔක්කොම ඒ වගේනේ ඉතින් තාම ගිහිනුත් නෑනේ මගම ඉස්සුවත් කියන්නත් බෑ මගේ ඉස්සුවත් මම මොකුත්ම දන්නේ නෑනේ මේ ෆස්ට් ටයිම් ඉතින් ඒකත් එක්ක මේ කොහොම හරි පැය 18ක් හිටියා නිදාගත්තා පැය 6ක් විතර වගේ ෂේප් එකේ කඩින් කඩ නිදාගත්තා අනික එක්කෝ එතකොට ඒ ෆ්ලයිට් එකේ ලංකාවේ කවුරුත් හම්බුන්නේ නැද්ද පැය 18ට නෑ නෑ ටයිම් එක ස්පෙන්ඩ් කරන ටයිම් එක හම්බුන්නේ නෑ මං තනියම තමයි හිටියේ බය වුණේ නැද්ද නෑ බය නෑ ඉන්න ඕනේ එහෙම බයක් තිබ්බේ නෑ ඉතින් කමන්නේ මෙහෙමයි මං ඔය එන්න ඒ පැය 18 තමයි මං හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ මං අර නිකන් මාරම නිදහසෙන් අර ලෝන්ලි කියන ටයිම් එක ලැට්ටියාවට එන්න කලින් ගත කරපු නිදහස්ම පැය ටික ඔව් ඒක ඇත්තටම ඒක ගෝල්ඩන් අවර්ස් ටික මොකද එතනින් එහාට මට නිදහසක් තිබ්බේ නෑ අපි ඉස්සරහට කතා කරමු මේ සිද්ධිය මේ ඒ පැය 18 තමයි මං හිතන්නේ මොකුත්ම නෑ ඒ කියන්නේ එක්සයිට්මන්ට් එකක් ඇතුලේ තියෙනවා හසා මෙතනින් අපි යුරෝප් වලට යනවා එතනින් එහාට මොන වගේ ලයිෆ් එකක් හැදෙයිද කියන එක බලන්න දේවලුත් තියෙනවා මිනිස්සු අර හෙට යනවා මෙහෙට යනවා එක එක දේවල් අපිට මාර අලුත් අපි දැකලා තියෙන්නේ නිකන් පොඩි පොඩි දේවල් මේක මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එයාපෝට් එකක් එහෙට ගිහපුවාම එක එක දේවල් මෙහෙට ගිහපුවාම එක එක දේවල් ඉතින් ඔවා බල පැය 18 ගත කරා පොඩ්ඩක් කම්මැලි හිතුණා හැබැයි ප්‍රශ්නයක් නැහැ පැය 18 කොහොම හරි හිටියා පොඩ්ඩක් පැය ගණන් අඩුවෙන් තමයි අඩුවෙන් හිටියේ අඩුවෙන් ඉඳලා තියෙන්නේ ඊට පස්සේ කොහොම හරි අයත් ඉස්තාන්බුල් වලින් ෆ්ලයිට් එක තිබ්බා ලැට්වියා රිගාවලට ආවා රිගාවලට එද්දි මොකද ඔයත් ආවේ
මං හිතන්නේ ඕටම් එකේ ස්ටාර්ට් එකත් ස්ටාර්ට් එකේ. එතකොට මීට ගිය අවුරුද්දේ එතකොට ඒ වෙදේක කොහොමද ඉස්සල්ලාම දැන් අපි ලංකාවේදී 30 ගණන් 20 ගණන් වල එකපාරටම ටෙම්පරේචර් එක ඉඳලා අපි එකපාරට මෙහෙට බහිද්දී 5ට 6ට බහිනවා. එතකොට ඒ ෆීලින් එක මොන වගේද තිබ්බේ? පළවෙනි පාරට එයාපෝට් එකෙන් එළියට එද්දි මොනවද දැනුනේ? එළියට එද්දි මං ෂණිකවම බැලුවේ ටෙම්පරේචර් එක තමයි. මට හොඳට මතකයි 8යි. 8යි. මම ජැකට් මොනවා හරි දාලා තිබ්බද? නෑ, ඒ කියන්නේ ඔක්කොම ලගේජස් and මේ මම අර නිකන් නෝමල් අපි අඳින හුඩි එකක් විතරයි ඇඳලා ආවේ. මේ සීතල අපි නුවරඑළිය ගිහුවාම අපි හුඩියක් ඇඳලානේ ඉන්නේ. අපිට ගානක් නෑනේ. අපි එහෙම මොරාල් එකේ තමයි කෑගල්ලේ කොල්ලෝනේ සීතලට ඩොලර් දෙනානේ. එහෙම ගන්නෑ. ඉතින් මේ අවුලක් නෑ, මැනේජ් කරගන්න පුළුවන් කියලා හිතලා ආවා. ආපු වෙලේ ඉඳන් එළියට ආපු වෙලේ ඉඳන් වෙවුලනවා. ඊට පස්සේ මේ අපේ යුනිවර්සිටි එකෙන් කොහොමද දීලා තියෙනවා ටැක්සි සර්විස් එක, ෆ්‍රී ටැක්සි එකක්. අපිට ඒක දාගෙන එන්න පුළුවන්. පුළුවන් ඉක්මනට දාගෙන ආවා. ඇවිල්ලා ඉතින් ඔය බඩු ටික පැක් කරගෙන ඒ වැඩ ටික එදා දවසේ කරගත්තා. කොහොම තමයි ලැට්වියාවට ඇවිල්ලා ෆස්ට් බේස් උනේ. නොවන්න ඒ කතාව කියද්දි තමයි මට මතක් වුණේ අර මගේ කතාව තියෙනවා. දැන් මම ඒ කතාව මෙතනට කියලා ඉන්නම්. මේ ලැට්වියාවට දැන් ඇවිත් දැන් ඔය වවුචර් එක කතන්දරෙත් එක මට මතක් වුණේ. අපිට දෙනවනේ යුනිකේ වවුචර් එක. ඒ නිසා කවුරුත් අපි එයාපෝට් එකට ආයි ගන්න අපේ යාළුවෙක් එන්න ඕනේ නැහැ. කරදරයක් නැතුව යන්න පුළුවන්. අපිට ඉඳගෙන යන්න විතරයි තියෙන්නේ. දැන් මාත් ඔය විදිහට බඩු ටිකත් ඔක්කොම අරගෙන එළියට ආවා. එළියට ඇවිල්ලා මේ PDF එකක් දීලා තිබ්බා. ඒ PDF එක මම පෙන්නුවා. දැන් මම පළවෙනි පාර්ට් මෙහි කෙනෙක්ට කතා කරන්න යන වෙලාව හරිද? පළවෙනි පාර්ට් එයාපෝට් එකට ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා කතා කරපු පළවෙනි මිනිස්සයා. ඒතර ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. මම ගිහින් PDF එක පෙන්නලා මෙහෙම ටොරිබා එකට යන්න ඕනි කිව්වට පස්සේ මම ඇහුවා කෝ print out ටික කියලා හරිද? ඊට පස්සේ දැන් print out එක කෝ ගියා. මම print out නෑනේ. PDF එක විතරනේ තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙත් බෑග් ටිකයි ඔක්කොම බෑග් ගොඩක් ඉතින් ඔක්කොම බෑග් ටික අපි කලෙක්ට් කරගෙන ආයෙත් එයාපෝට් එකට ගියා. එයාපෝට් එක ඇතුලේ දැන් මම කල්පනා කරනවා print out එකක් ගන්න තැනක් කියලා කල්පනා කරලා දැන් යන්න පුළුවන් වේද කියලා බය වෙලා හරිද. ඊට පස්සේ ইনফরমේෂන් සෙන්ටර් එකක් තිබ්බා. ඒකට ගිහින් ඇහුවා මේ කොහොමද print out එකක් ගන්න ඕනේ කියලා. ඒකට ටිකක් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න කියලා. ඊට පස්සේ ලිෆ්ට් එකක් තිබ්බා. ආයෙත් අර බෑග් ටික තල්ලු කරගෙන ලිෆ්ට් එකට ගිහින් ඔන්න ගියා උඩට. උඩට ගියාට පස්සේ print out ගන්නවත් වෙන මුකුත් තැනක් නැහැ. චෙක් ඉන් වෙන කවුන්ටර්ස් තියෙනවා. එක එක්කෙනා චෙක් ඉන් කරනවා. අපි දිහා බලන්නේ නැහැනේ. දැන් මම මේ අසරණ වෙලා ඉන්නවා කියලා උන් ඇවිල්ලා කතා කරන්නේ නැහැනේ. ආ මල්ලිව අසරණ වෙලා අදින්න අර ලංකාවේ වගේ එහෙම කතා කරන්නේ නැහැනේ. ඊට පස්සේ දැන් මම විනාඩි 15ක් විතර එහෙ බලනවා මෙහෙ බලනවා. අර එයාපෝට් වල තියෙන ඇනවුන්ස්මන්ට් කරන අර කවුන්ටර්ස් තියෙන්නේ. එතනට ගියා. එතනට ගියාට පස්සේ එතන හිටපු ගර්ල් කෙනෙක් මට කිව්වා ඊමේල් එකක් දීලා මේකට දාන්න ඊමේල් එක දාන්න. මම දැන් Wi-Fi එකක් කනෙක්ට් වෙලා හිටියේ. මම දානවා විනාඩි 10ක් විතර යන්න ඇසෙන් වෙන්නේ. මට දැන් ලැජ්ජායි බෑ. හරිද? දැන් මේ මිනිස්සු හිතන්නේ නැති මට ඊමේල් එකක් දාගන්න බෑ කියලා. පස්සේ තමයි මට ටිකක් වෙලා ගිහින් ක්ලික් උනේ. මම ෆස්ට් ෆ්ලෝර් එකේ ඉද්දී ඒකේ Wi-Fi එකට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියාට පස්සේ සිග්නල් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ඔහොම දාගෙන ආවා. ඊට පස්සේ කරේ බෑග් ටිකක් ගත්තා. බෑග් අල්ලගන්න ඕන නිසා අය print out එක අතර ගන්න විදිහක් නැහැ. කටේ ගහගත්තා. බෑග් ටිකක් අල්ලු කරගෙන ආයෙත් එළියට ආවා. එළියට ඇවිල්ලා බලද්දි අර ටැක්සි ඩ්‍රයිවර් නැහැ. හරිද? දැන් මම බැලුවා මේක කාටද පෙන්නන්නේ. දැන් ඒත් මම බැලුවා හරි දැන් මූ ගිහින් වෙන එකට මේක පෙන්නන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ආයෙ වෙන කෙනෙක් ගාවට ගියාට පස්සේ මූ කියනවා print out තුනට පස්සේ print out එක ඕනේ නැහැ නේද? මට මලත් වෙන්න දැන් අරුමාව කඩේ යවලා දන්නෙත් නැහනේ. ඒ විදිහට තමයි මාත් ලැට්ටියට ආවේ. හරි. ඒ කතාව වවුචර් කතාවත් එක්ක තමයි ඒක ඇදුනේ. මේ ඊට පස්සේ ඔන්න ලැට්ටියාවට ආවා. ලැට්ටියාවේ හම්බුණ පළවෙනි සෙට් එක කවුද? ලංකාවේ කට්ටිය කවුද ඉස්සෙල්ලාම හම්බුනේ? ඉස්සෙල්ලාම හම්බුනේ ශශික මල්ලි. ශශික. කැමරාව පිටිපස්සේ ඉන්නේ. ගැට්ට මල්ලි. ඔව් සෑහෙන් උදව් කරා. ඊට පස්සේ ෂාන්ව හම්බුණා. ඔහොම තමයි කෙනා දෙන්න අඳුරගත්තේ. ඔව්. ඊට පස්සේ දිල්ෂාන්. පස්සේ අපිට පස්සේ තමයි මම ආවේ. ඔව් ඔයා ආවේ ඊට පස්සේ මාස ගානකට පස්සේනේ. මාසෙකට විතර පස්සේ මම හිතන්නේ ඔයා ආවේ. මට මතකයි. මාසෙකට විතර පස්සේ මම ආවේ. කොහොම හරි ගිනුෂාන් අපේ රූම්මේට් එයා සෙට් උනේ අපිට සතියකට විතර පස්සේ තිලින මාත් එක්ක දැන් එකේ රූම් එකේ ඉන්න එක්කෙනා ওই සෙට් එක තමයි ඉස්සෙල්ලාම අඳුරගත්තේ. ලංකාවේ අයගෙන මොනවද කියන්න තියෙන ලැට්ටියාවේ ඉන්නේ? ලංකාවේ අය මෙහෙමයි. ඇත්තටම මේ මට සෙට් උන අය නම් පර්ෆෙක්ට්. කියන්නේ හරිම හොඳයි, හෙල්ප්ෆුල්. හැබැයි ගොඩක් අය කියනවා මෙහෙම ලංකාවේ කට්ටියගෙන් පරිස්සම් වෙන්න ඕනේ. අනික් ලැට්වියන් නැත්නම් රෂියන් ඒ අයගෙන්ට වැඩිය ලංකාවේ තමයි පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒකත් ඇත්තටම එහෙම කතාව ඇත්ත. කියන්නේ මාත් එහෙම එකපාරක් විතර ඒ වගේ නිකන් එහෙම කෙනෙක් හම්බෙලා තියෙනවා. ඔය මගේ පොඩි වැඩක් කරගන්න. ඒ කියන්නේ අපේ සර්කල් එක පොඩි වෙන තරමට ලේසි ජීවත් වෙන්න. ඔව් ඇත්තටම සර්කල් එක පොඩි වෙන තරමට ජීවත් වෙන්න මාරම ලේසි.
මේ එහෙම නැත්තම් ඒ කියන්නේ ලොකු සර්කල් එකක් තියාගන්න එපා. එහෙම වුණොත් ඔයාට කරන්න ආපු වැඩේ අමතක වෙලා අර අනික් දේවල් පස්සේ යන්න ගන්නවා. එහෙම නැතුව සර්කල් එක පොඩිවට තියාගන්න. කට්ටිය ආශ්‍රය කරාට ආශ්‍රය කරන්නේ ආශ්‍රය කරලා තමන්ට කවුද ගැලපෙන්නේ, තමන්ගේ වයිබ් එකට කවුද ගැලපෙන්නේ, තමන්ට සපෝටිව් කවුද කියන වචනකින් හරි සපෝට් කරන්නේ කවුද කියලා දැනගෙන ඒ සර්කල් එක හදාගෙන ඒක ඇතුලේ ජීවත් වුණා නම් රටේදී ලේසි. නැත්තම් මොකද අපි ඉන්නේ අපේ රටවල් වල නෙමෙයි. ප්‍රශ්න වෙන්න පුළුවන්. සහ මේ මං කියන්නේ ඒ කියන්නේ සෙල්ෆිෂ් වෙන්න කියලා නෙවෙයි කියන්නේ. be careful කියලා කියන්නේ. කියන්නේ අර තමන් ආශ්‍රය කරන මිනිස්සයා කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන තරමට ඕකේ ඉන්න පුළුවන්. අනික දැන් නුවන්නාය කිව් කතාවත් එක්ක දැන් අපේ සෙට් එකේ නුවන්නාය නම් ටිකක් මතක් කරා. ඒ කට්ටියට කියන්න ඕනේ මං හිතන්නේ ලැට්වියාවේ ඇවිත් ඒ කට්ටිය නැත්තම් අපිට මෙහෙ සර්වයිව් වෙන්න ඇත්තටම බෑ. මෙහෙ කරදර වෙනවා, සමහරවිට අපිට ප්‍රශ්න වෙනවා. අපි ඩොකියුමන්ට් පාර්ට් එකක් හරි මේ ගවර්න්මන්ට් මොකක් හරි ඔෆිස් එකකට ගිහින් මේක කරන්නේ කොහොමද කියලා හරි කලින් කෙනෙක්ගෙන් අහලා තමයි අපි කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට මං හිතන්නේ රටකට ආවට පස්සේ අපිට අපේ ෆැමිලි එක මිස් වෙනවානේ. අම්මා, අප්පච්චි, සහෝදර සහෝදරයෝ, අපේ ලංකාවේ හිටපු යාළුවෝ. එතකොට අපි මෙහෙ ඇවිත් කරන්නේ අයත් නිකන් අලුත් ජීවිතයක් වගේ පටන් ගන්න එක. එතකොට අපිට යාළුවෝ තමයි ඕන වෙන්නේ. යාළුවෝ ඕනේ හැමදේටම යාළුවෝ ඉන්නේ. එතකොට අපි එක පවුලක් විදිහට තමයි අපි අද ජීවත් වෙන්නේ. ඒක තමයි නුවණයි මතක් කරේ. ලැට්වියාවේ ඇවිත් කරන්න ඕන පළවෙනි ජොබ් එක මොකක්ද? පළවෙනි දවසේ අත්දැකීම කොහොමද? මොන වගේද? මම ඒකට මෙහෙම කියලා ඉන්නම් ඉස්සෙල්ලා. මං සාමාන්‍යයෙන් මචං මොන හරි දෙයක් කරන්න ගත්තාම ඒකට ප්‍රී ප්ලෑන් එකක් හදනවා. ඒකත් ඔප්ෂන් A and ඔප්ෂන් B. බෙස්ට් කේස් සිනාරියෝ එකකුයි වර්ස්ට් කේස් සිනාරියෝ එකකුයි. මං මෙහෙට එද්දි මම ඔළුවේ ප්ලෑන් එකක් දාලා තිබුණේ. මං එතකොට දන්නවා සාමාන්‍යයෙන් මෙහෙ ඉන්කම් එක කොහොමද, සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ට earn කරන්න පුළුවන් කොහොමද. එතකොට මං ඇත්තටම අර loss and profit statement එකක් මං ඔළුවේ ඇතුලේ හදලා තියෙන්නේ. එතකොට ඒකට ස්ටික් වෙලා තමයි මම වැඩ කරනවා කියලා හිතාගෙන ආවේ. ඊට පස්සේ මම මෙහෙට ඇවිල්ලා පළවෙනි දවසේම මේ මම එතකොට දැනන් හිටියේ අර කුරිය කරන්න බෝල්ට් ඇන්ඩ් බෝල්ට් ලංකාවේ Uber Pick Me තියෙනා වගේ මෙහෙ තියෙන කම්පැනිස් දෙක තමයි බෝල්ට් ඇන්ඩ් බෝල්ට්. ස්ටුඩන්ට්ස් ලගේ හිතවතා. හිතවතා කෙටියම කිව්වොත්. ඒ කියන්නේ ජොබ් එකක් නැතුව ජොබ් එකක් හොයාගන්නකම් වගේ කරන්න පුළුවන් හොඳම ජොබ් එක. ඒ කියන්නේ හොඳම මේකක්. ජොබ් එකක් තිබ්බත් පාර්ට් ටයිම් හරි කරන්න පුළුවන්. හරි කරගන්න පුළුවන් වැඩක්. ඒක ඇත්තට මේක හොඳ මේකක්. ඉස්සෙල්ලාම ඕක තමයි කරේ. ඒක කරද්දිත් account ඒ කියන්නේ මම මේකත් කියන්නම්. මම දැන් සාමාන්‍යයෙන් එද්දි ඒජන්සිස් වලින් අර මේ කියනවා අඩුම තරමේ යුරෝ 1000ක්වත් අරන් එන්න කියලා. ඇත්තටම මම ගෙනාව යුරෝ 274යි. 274යි ලංකාවෙන් ලක්ෂයක් මාරු කරද්දි මට දුන්නේ එච්චරයි. මෙහෙමයි බැකප් ප්ලෑන් එකක් තිබුණා. හදිස්සියක් වුණොත් මට ලංකාවෙන් සල්ලි දාගන්න පුළුවන් විදිහට බැකප් ප්ලෑන් දෙකක් මං හදලා තිබුණේ. ඉස්සලම ගිහින් වාතාවරණය බලලා මොකද්ද වෙන්නේ කියන එක මත තමයි. හැබැයි මං මේ 274න් අද වෙනකන් ග්‍රෝ වුණා මචං. හරිද? එතකොට ඒ 274 කාර් එකේ මැරගෙන ඒ 274 මෙහෙට අරන් ඇවිල්ලා යුනිවර්සිටි හොස්ටල් එකට 105ක් ගෙව්වා. එතකොට මං ගාව ඉතුරු වෙලා තියෙන්නේ 169යි. ඔය 169න් account එකක් ඒ දවස්වල ඒ කියන්නේ ඇවිල්ලා RP හදන ඒවා වැඩක් තියෙනවා. ඔව් ඒ වැඩක් තියෙනවා. ඒක දෙවෙනි දවසට මම තියාගත්තා. මම පළවෙනි දවසේ account එකක් rent එකට තමයි අරගත්තේ. ඒක දෙන්න ආපු ගමන් ගත්තා. ආපු ගමන් ගත්තා. ඇවිල්ලා හොයලා හැබැයි දැන් නම් කියන්නේ ආපු ගමන් account ගන්න බෑ. ඒක ඒ දැන් ඒක කරන්න බෑ. ඔව් ඒක RP කාඩ් එකකට කලින් කතාව කියන්නේ මගේ කතාව. ඊට පස්සේ එතෙන්ට 40ක් ගියා. ඊට පස්සේ අපේ ෂාන් මල්ලි මට බයිසිකලේ දුන්නා. අයියේ වා පදලා කීයක් හරි හොයාගන්න. හොයාගෙන පස්සේ බයිසිකලයක් හිමීට ගන්න කියලා. ෂාන් ඇපාර්ට්මන්ට් වල ඉන්න කාලේ. ෂාන් ඇපාර්ට්මන්ට් වල එළියේ ඉන්න කාලේ. ඊට පස්සේ එතනින් තමයි ෂාන් අමාරු කාලේ ෂාන්. ඔව් නෑ වසන්තේ තිබ්බේ ඒ කාලේ. ඔව් ඊට පස්සේ එතනින් තමයි මේ මම බෝල්ට් පදින්න පටන් ගත්තේ. පළවෙනි දවසේ බෝල්ට් එකෙන් යුරෝ 8යි හොයාගත්තේ මහව දබ වැස්සේ. ඒත් කමන්නේ නැහැ කියලා හෙන ඕටම් එකනේ වහිනවා නිබ වැටෙන්න කලින්. වහිනවා සීතලයි. ඒ කියන්නේ ජැකට්ස්වත් නැහැ. ජැකට් එකක් ගන්නත් මේ බැලුවාම යුරෝ 60 70ක් යනවා. ඔව් ඒ කාලේ ගණන්නේ. ඔව් බෑ ඒකේ හින්දා මේ පළවෙනි දවසේ ජැකට් එකක්වත් නැතුව පැද්ද. ඊට පස්සේ මට යාළුවෙක් කිව්වා මෙහෙම හුමානා කියලා තියෙනවා යූස්ඩ් ජැකට් තියෙන තැනක්. ඒ කියන්නේ යූස්ඩ් ක්ලෝත්ස් තියෙන්නේ. එතනින් අඩුවට ගන්න පුළුවන් කියලා ඒකට ගිහිල්ලා යුරෝ 2ක් වගේ වුණා. ජැකට් එකකුත් අරගත්තා. පින්ඩ ජැකට්. ඒකෙන් තමයි ඉස්සෙල්ලාම පැද්දේ. ඊට පස්සේ දවස් 2ක් වගේ පැදලා තමයි ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට ගිහිල්ලා RP වැඩ ටික කරගත්තේ. මොකද ඒ දවස් දෙක පදිද්දි මම යුරෝ 50ක් විතර හොයාගත්තා. දැන් එතනින් ලීගලයිසේෂන් වලට සල්ලි බඳින්න බෑ. දැන් මට ඒ සල්ලි ටික තියෙනවා. ඊට පස්සේ මං ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන ලීගලයිසේෂන් වලට සල්ලි බැඳලා තමයි චුට්ට ඊට පස්සේ බයිසිකලේ පැදගෙන
ටික හොයාගන්න ගත්තා. එතකොට දැන් සීතල කාලෙට මේ අපේ ඔය කලින් වැදිලා තියෙන ඔය මේ ඔය මොනවා හරි ජොයින්ට්ස් වල වැදිලා අරේ මේ තියෙනවා නම් එහෙම ඒවා එන්න ගන්නවා. එතකොට මගේ මේ ධනිස්සය අමාරුවක් ආවා. එතකොට දැන් බයිසිකලේ පදින්න බෑ. බයිසිකලේ පදින්න බෑ. ඉතින් කල්පනා කරගෙන ඉන්නවා ඒත් ඉතින් දවසකට යුරෝ 5ක් හරි හොයාගන්න ඕනේ. දැන් මගේ අතේ සල්ලිත් නැහැනේ. එහෙම කියලා දැන් ඊළඟ මාසෙට මේ යුනිවර්සිටි රෙන්ටල් එක ගෙවන්නත් ඕනේ හොස්ටල් එකේ. ඒත් කමක් නැහැ කියලා 5ක් හරි හොයනවා. දවසට 5ක් හරි හොයනවා කියලා දැන් ඉතින් කොහොම හරි පැද ඉදිද්දි මට මේ ගෲප් එකේ මැසේජ් එකක් දැම්මා. අර පොඩි ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තියෙන්නේ. ඒකක් විකුණනවා මේ කියලා. ඊට පස්සේ මං එයාට ලංකාවේ අයියා කෙනෙක් මං එයාට මැසේජ් එකක් දැම්මා අයියෝ විකුණන්න ඕනේ නැහැ. මේ මට සති 2කට 3කට වගේ රෙන්ට් එකට දෙන්න. මං ඔයාට රෙන්ට් එක දෙන්නම් සතිය පැදලා ඉවර වෙලා කියලා. ඊට පස්සේ මිනිස්සයා කැමති වුණා ඒකට. මට ඒක මාර ප්ලස් පොයින්ට් එකක්. හැබැයි කිව්වා මේකේ පැච් එකක් තියෙනවා මල්ලි පැච් එකක් දාගන්න කියලා. ගිහින් බැලුවහම පැච් එකක් තියෙනවා පිටිපස්සේ මඩ් ගාඩ් එකක් නැහැ. කමක් නැහැ මං අරගෙන ආවා. ඊට පස්සේ පැච් එකක් දාගෙන මං ඒකෙන් සාමාන්‍යයෙන් දවසකට යුරෝ 30 40 හොයන්න ගත්තා. පොඩි ටයිම් එකක් සීතලේ හරි අමාරුයි. එහෙම හොයලා කොහොම හරි මේ එයා මාසයක් විතර යද්දි මල්ලි මට ස්කූටර් එක විකුණන්න සෙට් වුණා. මේ මං ඒක විකුණන්නම් දැන් ඔයා ගන්න බෑනේ දැන් අමාරුයිනේ කියලා. ඊට පස්සේ එයා මට ඇත්තට මේක දුන්න එකත් වටිනවනේ. ඊට පස්සේ මං කිව්වා හරි අයියා විකුණන්න අවුලක් නැහැ ඔයා එන්න කියන්නේ කියලා. ඊට පස්සේ එයා ආවෙත් ඒ කියන්නේ මම පාවිච්චි කර ඉඳිද්දි අපේ හොස්ටල් එකටම ආවේ. මගෙන් ඇහුවා කොහොමද බයිසිකලේ මේ ස්කූටර් එක කියලා. මං කිව්වා හොඳටම රෙකමන්ඩ් කරලා විකුණලා දුන්නා මිනිස්සයාට. කිව්ව ගානටත් වැඩිය ගානකට විකුණලා දීලා මං සල්ලිත් ඔක්කොම ටික අයියා මේ ගානට දුන්නේ කියලා මං ඒ සල්ලි ටිකත් ඔක්කොම දුන්නා. ඒ විදිහට ඒක ඉවරයි. ස්කූටරේ ඉවරයි. එතකොට මගේ ධනිස්සත් පොඩ්ඩක් රිකා වෙලා තිබ්බේ. මං ආයේ බයිසිකලෙන් පදින්න ගත්තා. මායි මගේ යාළුවා රූම්මේට් හිටියේ අපි දෙන්නා. ඒ කාලේ වෙද්දි ඇත්තටම මේ මං හිතන්නේ සෙල්සියස් 4 වගේ තියෙන්නේ. ඒ කාලේ තමයි මං හිතන්නේ මං ආවේ. ඔය වැඩ ටික කරගෙන යන අතරතුර. ඔයා කියන්නේ මේ මම ඊට වැඩිය ගොඩක් මහතට චුට්ටක් මහතට හිටියා. මේ හොඳටම කෙට්ටු වෙනවා ඉතින්. මෙහෙමයි ඇත්ත කතාව මේ අපි යුරෝප කියලා ලොකු ඩ්‍රීම් එකක් හදාගෙන ආවට මං හිතන්නේ අපි ග්‍රෝ වෙන කාලේ ඒ ඩ්‍රීම් එක අපිට අචීව් කරන්න බෑ. ඒ සැප අපිට නෑ. දුක තමයි තියෙන්නේ. කට්ටක් තියෙනවා. ඒක රටෙන් රටට ඩිපෙන්ඩ්. ඒ කියන්නේ අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලෝකෙ මොන රටට ගියත් ඒ රටට අනුව කට්ට තියෙනවා. ඉතින් ලැට්ටියාවට ආවෙන එක කට්ටක් තියෙනවා. ඒක මෙහෙට කන්න වෙනවා. සහ ඒ කට්ටත් එක්ක ඔයාගේ ගෝල්ස් වලත් එක්ක ඔයාගේ ඒක වෙනස් වෙනවා. කියන්නේ එක්කෙනෙක් ඉන්න පුළුවන් එයාට ස්ටඩීස් වලට ගෙදරින් ෆන් කරනවා. එතකොට එයාට ඕනේ එක්ස්පෙන්සස් ටික හොයාගන්න විතරයි නම් ඔයාට ලොකු අවුලක් නැහැ. ඔයාට ෂේප් එකේ වැඩ ටික කරගෙන හිමීට යන්න පුළුවන් ෂේප් එකේ. එහෙම නැතුව ඒක අර නෝනේ කියනෝනේ ඒක කෙනාගෙන් කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. Tamanට මාසෙට ඕනේ කීයක්ද Taman මාසෙට වේදම් කරනවාද Tamanට අමතර වේදම් තියනවාද. ඒ කියන්නේ අපිට දැන් මූලික වේදම් ටිකක් තියෙනවානේ කාණ බොන ටික අපි කෝස් ෆී එකට මාසෙට ඉතුරු කරන ගාන. ඊටත් වැඩි කෙනෙක් වේදම් තව තියනවා නම් ඒක නා ඊට වඩා මහන්සි වෙන්න. ගොඩක් වෙලාවට මම කියන්නේ ස්ටුඩන්ට් කාලේ ඉද්දි තමන්ගේ තියෙන මූලික අවශ්‍යතා ටික විතරක් මේවා කරගෙන අර අනවශ්‍ය දේවල් ටික පොඩ්ඩක් අවුරුදු ගානකට පොඩ්ඩක් කැප කරලා තියන්න වෙනවා. කැප කරලා හැබැයි තමයි මේ දේවල් කරගන්න වෙන්නේ. මෙහෙමයි මට කියන්න ඕනේ දැන් මේ ලංකාවේ කියන්නේ අපි කොච්චර වැඩ කරත් අපිට හොයන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. හැබැයි මෙහෙ මං හිතන්නේ ඔයා මහන්සි වෙන තරමට ඔයාට හොයන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් කියනවා නම් කොරියාවේ ගිහිල්ලා මට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා ලැට්වියාවේ ඇවිල්ලත් මහන්සි වෙන කෙනෙක්ට ඒ ගානට රීච් කරන්න පුළුවන් at least. අර එහෙම එකක් තියෙනවා දැන්. කෙනෙක් ඉන්නවා නම් කියන්නේ දැන් මේක කියන්නේ මම මොටිවේෂන් එකක් වෙන්න. දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා ලංකාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ගොඩක් අය ඉන්නේ එහෙමයි. මොරාල් එක තියෙනවා කරගන්න. හැබැයි බයෙන් ඉන්නේ. කෙනෙක් හිතනවා නම් මට කරගන්න බැරි වෙයි මං සම්පූර්ණයෙන්ම හිර වෙයි කියලා. එහෙම නෑ. ඔයා ඒ කියන්නේ මට කියන්න තියෙන්නේ ඔයාට ඇත්තටම ලොකු ඩෙඩිකේෂන් එකක්. පැය 18ක වගේ ලොකු ඩෙඩිකේෂන් එකක් දවසකට වැඩවලට දෙන්න පුළුවන් නම් ඔයාගේ ෆයිනෑන්ෂල් පැත්තත් ෂේප් එකේ ග්‍රෝ කරගෙන ඔයාගේ වැඩ ටිකත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු මොරාල් එක්කුයි විෂන් එක්කුයි තියෙනවා. ඒ දෙක තියෙන කෙනෙක්ට ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. කවුරු හරි එක්කෙනෙක් බය වෙලා ඉන්නවා නම් නෑ මම හිර වෙයි එහෙමයි කියලා මේ මං හිතන්නේ එහෙම වෙයි කියලා. ඒක හිතේ ෆයිනෑන්ෂලි මැනේජ් කරගන්න ඕනේ හැමදේම සල්ලි. මොකද අපි ගෙවල් වල ඉද්දි සමහර වෙලාවට දැන් නුවන් අයලා ඇවිල්ලා තියෙන්නේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට. ඒ බැචලර්ස් වලට එන ළමයි ගැන කතා කරද්දී අවුරුදු 20න්
ලංකාවෙන් එළියට එනවා කියන්නේ සමහර වෙලාවට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එකක් කලින් මැනේජ් කරලා නැහැ කිසිම දෙයක්. එතකොට මෙහා ආවට පස්සේ සල්ලි හම්බෙද්දි ඒක මැනේජ් කරගන්න ටික කාලයක් යනවා අපිට. මාස දෙකක් යද්දී ආ සල්ලි එනවා. මගේ වේදන් ටික මොනවද? මම වේදන් කරන්න ඕනේ මොනවටද කියලා Tamanට ඔළුවෙම ප්ලෑන් එකක් හැදෙනවා. නිකම්ම අපි සල්ලිත් එක ගැවසෙද්දි. හරි. ඔය කතන්දරත් එක්ක දැන් ඊට පස්සේ මම නුවණයෙන් අහන දෙයක් තමයි දැන් අපි රටකට ආවට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද අපි දිහා ආය හැරිලා ආපස්සට හැරිලා බලද්දි මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට අපි තනියෙන් වැඩ කරගද්දි අපි හැම දෙයක්ම තනියෙන් කරගන්නේ මිනිස්සෙක් ඉම්ප්‍රූව් වෙනවා. නොවන් අයට ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඔයා දැන් අද ඉන්න තැනයි ඔයා ලැට්ටියාවට එද්දී රීගා එයාපෝට් එකේ බෑග් ටිකක් අල්ලු කරගෙන හිටපු මිනිස්සයාද අද ඉන්නේ ඔයා මොන පැත්තෙන්ද ඔයාට හිතෙන විදිහට ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක වෙලා තියෙන්නේ? ඇත්තටම අනිත් පැත්ත හැරිලා බැලුවහම ඒ අවුරුද්ද තමයි මං හිතන්නේ මගේ ලයිෆ් එකේ ලොකුම ඉම්ප්‍රූව්මන්ට් එකක් ආපු කාලය කියලා මට කියන්න පුළුවන්. එක මම ෆයිනෑන්ෂියල් පැත්තෙන් මං ඒ කියන්නේ මහා ලොකු ගේමක් නෙවෙයි මං ෂේප් එකේ මොනවා හරි මට දැනෙන්න මං යමක් කරගත්තා කියලා දෙයක් කරගත්තා. මගේ ඩෙප්ස් තිබ්බ ටික මං කවර් කරගත්තා. මං බ්‍රේක් ඉවන් කරගත්තා. මගේ මොකද විෂන් මගේ ටාගට් එක තිබ්බෙත් පළවෙනි අවුරුද්දේ මං බ්‍රේක් ඉවන් කරගන්න ඕනේ. එතකොට මං ඒක අචීව් කරා. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් කියන එක ඒ කියන්නේ අපි දැන් මම ඇත්තටම ලංකාවෙත් වැඩ කරේ ඒ වගේ අර මල්ටි කල්චරල් තියෙන කම්පැනි එක තමයි. හැබැයි අර ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් කියන එකත් මට සෑහෙන්න හම්බුණා. මොකද මේ මට ජොබ් එකක් සෙට් වුණා ඇවිල්ලා මාස 4-5ක් යද්දි ඒකේ වැඩ කරද්දි එහෙම එක්කුත් සෙට් වුණා. එතකොට ඒකත් එක්කත් මගේ පොඩි මේකක් තියෙනවා ඒ පැත්තත් ග්‍රෝ වුණා කියලා. ඉතින් අනිත් පැත්තට හැරිලා බලද්දි මං අද ඉන්න තත්ත්වෙයි එදා මං එතන රිගා එයාපෝට් එකෙන් බහිද්ද හිටපු තත්ත්වේ බලද්දි මං සෑහෙන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඒ කියන්නේ මේක පිටෙන් බලද්දි පිට කෙනෙක්ට තේරෙයි මේ මිනිස්සයා මොකුත් කරගෙන නෑනේ කියලා. හැබැයි මම කියන්නේ මගේ according to myself මම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මගේ පැත්තෙන් මං කරගෙන තියෙනවා. එතකොට ස්ටඩීස් පැත්තත් මං ෂේප් එකේ කොච්චර ඩෙඩිකේෂන් එකක් දුන්නත් මං ලෙක්චර්ස් වලට යනවා. ඒ ස්ටඩීස් එක්සෑම්ස් පැත්තත් හරියට බැලන්ස් කරගන්නවා. අනිත් පැත්තත් ලස්සනට කරගෙන යනවා. දැන් ලාස්ට් ඊ එකේ ඇත්තටම තව අපිට මාසෙයි ලෙක්චර්ස් තියෙන. ඊට පස්සේ ලෙක්චර්ස් නෑ තීසිස් එක විතරයි. එතකොට ඉතින් ඕල්මෝස්ට් ඉවරයි වගේ තමයි. එඩියුකේෂන් පැත්තත් එහෙමයි. සහ මේක මම විශේෂයෙන් ස්පෙસિෆයි කරලා කියන්න ඕන මල්ලි මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය අර මේක නිකන් යුරෝප් වලට අර ගේට්වේ එකක් වගේනේ තියෙන්නේ. ඔව් ඒක ගැන මතක් කරන්න. ඔව් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ කතාවක්. මේ අපි සස්ටේනබල් ලර්නින් කියන පැත්තට යද්දී ඕක තේරෙයි ඔයාලට මම මේක එක්ස්ප්ලেইন කරද්දී. දැන් අපි අපේ රට මොනවද ඒකට කියන්නේ රෙප්‍රසන්ට් කරන එක මිනිස්සෙක් නේ. එතකොට මේ ඔයා ශ්‍රී ලංකාව කියන රට රෙප්‍රසන්ට් කරන මනුස්සයා අපි ලැට්වියාවට ඇවිල්ලා අපි රෙප්‍රසන්ට් කරන්නේ හෝල් නේෂන් එක. එතකොට ඔයා හිතන්න ඔයා මේක ගේට්වේ එකක් කරගෙන මෙහෙට ඇවිල්ලා ස්ටඩීස් කම්ප්ලීට් කරන්නෙත් නැතුව මොන හරි රටකට පැනලා අපේ වචනෙන් කියනවා නම් පිස්සු කියලා ඉඳලා අවසාන මොහොතේ වෙන ඔප්ෂන් එකක් නැතුව වෙන රටකට පයින් එක කරන්න එපා. මොකද ඒක කියද්දි මතක් වුණේ ඒකෙන් වෙන්නේ අපිට නෙමෙයි ඊළඟට එන්න ඉන්න ජෙනුවින් ස්ටුඩන්ට්ස් ලට මේ වගේ රටවල් වලට එන්න අවස්ථාව නැති වෙන එක. මං දැනට දැකලා තියෙන එක නම් ලංකාවේ නම් ඇත්තටම එහෙම කරන අය ගොඩක්ම අඩුයි. හැබැයි වෙන රටවල් අය ඒක ඔප්ෂන් එකක් කරගෙන ඉන්නවා. හැබැයි ඒ ඔප්ෂන් එක ඒ කට්ටිය කරගෙන ඉන්න එකෙන් අපිටත් මෙහෙ ලොකු පාඩු තියෙනවා. එහෙම නැතුව එන කෙනෙක් ස්ටඩීස් ටික කම්ප්ලීට් කරගන්න ඊට පස්සේ සෙකන්ඩ් ඔප්ෂන් එක බලන්න. සමහර විට ඒකට ලොකු ඩෙඩිකේෂන් එකක් දෙන්න වෙයි. හැබැයි අපි ඒක කරන්නේ අපේ නේෂන් එක වෙනුවෙන්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක මං ස්පෙસિෆයි කරලා කියන්න. ඒක සමහර කට්ටියට අමතක වෙනවා. සමහරලාට අපි ආවේ මොන ටාගට් එකකටද කියලා මෙහෙ ආවට පස්සේ. ඒක තමයි. ඒ කියන්නේ අපි එද්දි අපිට මොනවා හරි ඔළුවේ තියෙනවා නම් දෙයක් හැමදාම ඒක මතක් කරගන්න. මොකද ගොඩක් අයට මෙහෙට ආවට පස්සේ මෙහි සමාජෙත් එක්ක ගැටෙද්දී මං ආවේ මොකටද කියන එක අමතක වෙනවා. ඊට පස්සේ එයාගේ මුල ඒ කියන්නේ ඒ ටාගට් එක අමතක වෙලා වෙන දේවල් පස්සේ යනවා. මොකද අපිට ගෙදර ඉද්දි වගේ අපි හොයලා බලන්න කවුරුත් නැහැ. සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තමයි තමන්ගේ තියෙන්න ඕනේ. තමන් හිතන්න ඕනේ තමන් කරන්නේ මොකද්ද? මොනවද කරන්නේ? කොහෙටද යන්නේ? ඒ සියල්ල තමන් මත. කාටවත් ඒක ඒ කියන්නේ යාළුවෙක් කිව්වත් එහෙම නැහෙනේ. තමන්ගේ ඩිසිෂන්ස් තමයි තියෙන්නේ. එතකොට රටක ඇවිල්ලා ජීවත් වෙද්දී ඒ සෙල්ෆ් ඩිසිප්ලින් කියන එක අනික නවන්නයි තව කෙනෙක් දිහා අපිට වඩා දෙයක් අත්දැකීමක් තියෙන මිනිස්සෙක් දිහා අපි බලන් ඉද්දී රටක මං හිතන්නේ අපි නිකම්ම හැදෙනවා. ඒක ඇත්ත. සහ මේ අපිට දැන් ජීවිතේ අර හොඳ මිනිස්සෙක් නරක මිනිස්සෙක් කියලා නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ හොඳ වැඩි මිනිස්සෙක් අපි හොඳ මිනිස්සෙක් විදිහට දකිනවා.
නරක වැඩි මිනිස්සෙක් අපි නරක මිනිස්සෙක් විදිහට දකිනවා. හැබැයි අපි අර නරක වැඩි මිනිස්සයාගේ හොඳ පැත්ත ගත්තොත් එතකොට අපි හොඳ වැඩි මිනිස්සයාගේ හොඳ ටික ගත්තොත් එතකොට අපිට හොඳ දේවල් ටිකක් ඇවිල්ලානේ. ඒ හින්දා මේ සමාජින්න ඕනම කෙනෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක ලංකාවෙත් පොදුයි, මෙහෙත් පොදුයි. මෙහෙ අපිට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගෙත් තියෙනවා. අපිට මෙහෙ නේටිව්ස් ලගෙත් හම්බෙන දේවල් තියෙනවා. ඒ වගේ ඒ හොඳ දේවල් ටික අරගෙන හොඳ මිනිස්සෙක් වෙලා ඉස්සරහට යන්න තමයි ඕනේ. හරි. මම හිතන්නේ හොඳ පොයින්ට් එකක් නුවන් අය කිව්වේ. දැන් කොහොම හරි මට නුවන් අය ඊළඟට අහන්න තියෙන දැන් තව මාස ටිකයි තියෙනවා කිව්වේ ඩිග්‍රී ඉතුරු වැඩ ටිකට. ප්ලෑන් එක තියෙන්නේ ලංකාවට යන්නද යුරෝප් ඉන්නද මොකක්ද? මෙහෙමයි. ඇත්තටම මං ඒක ස්විං වෙන ගමන් හිටියේ දෙපැත්තකට. හැබැයි මං ඊයේ වෙද්දී ෆික්ස් පොයින්ට් එකක් හදාගත්තා මං ලංකාවට යනවා කියන එකට. එතකොට මං ඒක හේතුවත් කියනවා නැත්තම් කට්ටිය බය වෙනවා ලැට්ටියාවට ඇවිත් ලංකාවට යනවා වගේ කියලා. ඒකට හේතුව ඇත්තටම මේ මම හදාගත්තු ෆයිනෑන්ෂල් ප්ලෑන් එක. මම ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදාගත්තා. දැන් මම මෙහි යම්කිසි මුදලක් earn කරනවා. එතකොට ඊට සමාන මුදලක් ලංකාවෙත් earn කරන්න පුළුවන් වෙයි කියලා හිතන ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදාගත්තා. සහ මේ මම ඒකට පොඩි අඩිතාලමක් දැන් දාගෙන යන ගමන් තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මට හිතෙනවා දැන් ඇත්තටම අපි වෙන රටක ඉඳිද්දි අර අපිට ගෙදර කට්ටිය මිස් වෙනවා. අපිට අර නැති වෙන ගොඩක් දේවල් තියෙනවා. ඒකත් එක්ක ලැබෙන දේවල් ටිකකුත් තියෙනවා. මට හිතන දේ මට ලැබෙන දේවල් වලට වැඩිය මට නැති ඒ කියන්නේ මම කැප කරලා තියෙන දේවල් ටික මිස් වෙනවා මට වැඩි. එතකොට මම තීරණයක් ගත්තා මේක ඉන්න නුසුදුසු හින්දා නෙවෙයි. මම අර ලයිෆ් එකට කැමතියි. මම මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. මට මේකෙන් බෙනිෆිට් එකක් හම්බුණා. හැබැයි මම අර ඒ කියන්නේ තමන් කැමති තැනනේ ජීවත් වෙන්න ඕනේ. මම වැඩිපුර කැමති එතෙන්ට නම් මම එතෙන්ට යනවා කියන ඩිසිෂන් එක ගත්තා. ඒකයි රීසන් එක. එහෙම නැතුව මෙහෙට ඇවිල්ලා සස්ටේන් වෙන්න බෑ. එහෙම නැත්තම් ග්‍රෝ වෙන්න බෑ. එහෙම නැත්තම් ප්‍රශ්න එහෙම ඉඳ නෙවෙයි. මෙතනින් තමයි මං ග්‍රෝ වුනේ. ඒ කරලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා මං අර ඔප්ෂන් එකේ. ඒක කරලා බලනවා ඉතින්. ලැට්ටියාවේ ඇවිත් ඔයාට මතක විදිහට උනා ආතල්ම සිද්ධිය මොකක්ද? ලැට්වියාවට ඇවිල්ලා ආතල් නම් සිද්ධි උනේ නෑ ඇත්තටම ගත්තොත් වැඩිපුර කරදරයක් හරි වෙලා මේක ආතල් දැන් කියද්දි ආතල් වගේ. හැබැයි කරදරයක් උනේ දැන් ඒක හිතද්දි නම් ආතල්යක් වගේ සිද්ධියක් තියෙනවද? ආතල් මොකක් හරි කරදරයක් හරි නූලෙන් බේරිච්ච අවස්ථා. නූලෙන් බේරිච්ච අවස්ථා කියන්නේ එහෙම ගත්තොත් දැන් මං කිව්වේ අර ස්කූටර් එක ගත්තා කියලා. ඔය ස්කූටර් එක අරගෙන මේ බෝල් පැද ඉඳිද්දි වැස්සා මචං. වැහැලා මේ කොහොම හරි ඒත් කමන්නේ මම බෝල්ට් ඕඩරේ අරගෙන ගියා. ගිහිල්ලා ඕඩරේ දීලා එන්න හදද්දි කස්ටමර් what happened කියලා ඇහුවා. ඊට පස්සේ මං ඇහුවා why. එහෙම බලද්දි මේ මම අර බයිසිකලේ පිටිපස්සේ මඩ් ගාඩ් එක නෑනේ. මේ ඔළුවේ ඉඳන් හැම තැනම මඩ. මේ ඇඟ පුරා මඩ. ඊට පස්සේ මං තේරුම් ගත්තා මෙහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ කියලා. එතකොට එන ඊට පස්සේ එයා කිව්වා මේ ඔයා ඩෙඩිකේෂන් එකක් දෙනවා but be careful. එහෙම කියලා එයාත් පොඩි ඇඩ්වයිස් එකක් බය වෙනවා එහෙම ගිහුවා. ඔව් බය වෙනවා නිකන්. ඒ කට්ටිය ගොඩක් බලනවා අර හයිජීන් කියන එක. ඒක බලනවා. ඒ කියන්නේ රිපෝට් ගන්නත් පුළුවන් අනිත් පැත්තට. හැබැයි මට හම්බුණ කස්ටමර් එහෙම නෑ. එයා ඇඩ්වයිස් කරා මට. ඇඩ්වයිස් කරලා ඊට පස්සේ මං එහෙමම ඇවිල්ලා ඒ දවස්වල මොකොත් නෑ තනිකරම හිටියේ අර නිකන් ටාගට් එකක් තියෙනවා මෙතෙන්ට යන්න ඕනේ. ඒ ස්ට්‍රෙස් එකත් එක්ක හිම වැටුණත් ඒවා ප්‍රශ්න. පළවෙනි දවසේ හිම දකිද්දි මොනවද හිතුනේ? පළවෙනි දවසේ හිම දැන් ඒකත් දැන් සාමාන්‍යයෙන් හිම බලන්න ආසයිනේ ලංකාවේදී ක්‍රිස්මස් කාලෙට දෙසැම්බර් කාලෙට හිම තියෙන හිම පෙන්නන ෆිල්ම්ස් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඒවා දකිද්දි හෙන එක්සයිටඩ් නේ. ඇපල් කන්නේ හිම පොළුම් වගේ. ඒක මරු. හරිද? දැන් අපි පළවෙනිටම හිම වැටෙද්දි මායි මගේ යාළුවයි දෙන්නම හිටියේ ගිනුෂාන් ක්ලොක් ටවර් එක ඉස්සරහ රිගා. එතනදී මෙහෙම වැටෙනවා. හරිද? අපි දන්නේ ගිනුෂාන් නෑ නම මොනාරි හොඳ කතාවක් කිව්වා. හරිද? ඒ කියන්නේ මේ හිම වැටෙනවා කියලා දන්නේ නෑ නිකන් වැටෙනවා. තුහින වගේ. ඔව්. මං කිව්වා හිම කියලා නෑ කියලා මේ අයිස් කැට කියලා කිව්වා. ටික් ටික්. ඔව්. හරිද? එමෙ කියලා බලද්දි නෑ හිම. අපිට හරි ආතල් ඉතින්. මෙහෙම අල්ලද්දි නිකන් ලංකාවේදී ඉතින් හිම අල්ලලා නේනෝ නෑනේ. ෂෝක්. ඒකලා මරු පළවෙනි දවසේ මරු සුපිරි මරුම ෆීලින් එකක් ඒක. හිමට තෙමිලා මෙව හිම මෙව කරගෙන. ඒක හැබැයි පළවෙනි පාරට කට්ටිය කියනවා දැන් ඕටම් එක ඉවර වෙලා වින්ටර් එක පටන් ගන්න පළවෙනි පාරට හිම වැටෙනවානේ. ඒකට යන්න එපා කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන්. යන්න එපා කියලා කිව්වට අපි ඒකේ එළියේ. ඉතින් එහෙම වෙලා මේ ටික දවසක් යද්දී ෂොක්.
හොඳටම මරු එලියට යන්න බෑ හැම උදේ සාමාන්‍ය වැඩට යන්න දැන් අපි සාමාන්‍ය වෙදේක චෙක් කරනවා ලංකාවේදී අපි ගොඩක් වෙලාවට ඒක චෙක් කරන්නේ නැහැ නේ. මේදී අපි එළියට බැස්සා දැන් අද පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන්නත් වෙදේක කීයද කියලා බලලා මං හිතන්නේ අද තිබ්බේ 2ට විතර මේ යන්නේ 2ට හරි 3ට හරි වෙදේක අපි මේ ඉන්නේ. ෆීල්ස් ලයික් එකට වගේ ඇත. ඔව් ඒ වගේ වෙදේක ඉන්නේ. එතකොට අපි සාමාන්‍ය වැඩට යන්න කලින් වින්ටර් කාලෙත් බලනවා. දැන් හිම වැටිලා තියෙනවා. සමහර රට දැන් හිම වැටෙන්න කලින් දවසේ නිදා ගන්නවා හිම නැහැ කියලා. උදේ නැගිටලා බලද්දි කාමරේ ටීක් විතර යා හිම වැටිලා. යන්න බැරි නිසා දුකට නිසා මට ඒ කියන්නේ ඒ දවස්වල මං එතන ජොබ් එක හිම වැටෙන කාලේ මට ජොබ් එක සෙට් වෙලා තිබුණේ. එතකොට උදේ 7 shift එකට යන්න ඕනේ. 6ට විතර බස් එකේ එන්නේ 5 මාට විතර නැගිටලා යනවා. ඒක මෙහෙම කියමු ලංකාවේ කට්ටියට ඒක මෙහා වෙන්න. දැන් ලංකාවේ සාමාන්‍ය සීතල පැත්තක් කියලා හිතන්න. සීතල පැත්තක ඔයා උදේ ඉස්කෝලේ යන්න නැගිටිද්දි එන ෆීලින් එක තියෙන්නේ. සීතල වෙලත් අපිට යන්න අමාරුනේ. එතකොට හිතන්නකො ටෙම්පරේචර් එක සාමාන්‍ය රින ගණන් යන්නේ. රින ගණන් තියෙන වෙදේක පරිසරයේම කළු වෙලා මූසල වෙලා ගස්වල කොළ නැහැ. හැමතැනම සුදු පාටට විතරක් තියෙන පරිසරයක උදේ නැගිටලා 7ට වැඩට යනවා කියන්නේ ඒක මං හිතන්නේ මෙහෙ ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරපු මිනිස්සෙක් තමයි දන්නේ ඒකේ තියෙන කට වේදනාව. ඒක මාරම් වේදනාවක්. ඒ කියන්නේ දැන් ওই පයින් ඇවිදලා යද්දි මේ හිතට දුක වැඩිකමට කඳුළු වෙනවා. ටිකක් කළා යද්දි මේ කඳුළු ගල් වෙනවා. අර ඒ තරම් හරිම තොල් පැලෙනවා. අම්මෝ දැනටමත් දැන් ස්ටාර්ට් වෙලා ඇත්තේ. අත්තල සාමාන්‍ය මෙන්න මේ ස්කින් එක පීල් වෙනවා. මේවා වෙනවා. එතකොට ඇටකටු සාමාන්‍ය දැනෙන්නේ නැති මට්ටමට එනවා රතු පාට වෙලා. හිම ඒ කියන්නේ පළවෙනි දවස් 3-4 හරිම ආතල් අපි දැකලා නැහැ. හිම නටනවා, බෝල හදනවා. ෂාන්නේම හිමේ නිදාගත්තා. ඒ වගේ දේවල් කරනවා. හැබැයි මාසයක් විතර යද්දි නම් හරිම එපා අමාරුයි. ඔව් එතනකොට නම් එපා වුණා. මාස 3ක් විතර තියෙනවා. එතකොට අපි බලන් ඉන්නේ දැන් ඉවර වෙයි කියලා. සාමාන්‍ය වින්ටර් එක ඉවර වෙලා ස්ප්‍රින්ට් එක පටන් ගද්දී දැන් අවුව වැටිගෙන ඉද්දී අපිටත් මාර හැපි. ඒ කියන්නේ ඉවරයිනේ වගේ එකක්. ෆීලින් එකක්. කියන්නේ අලුතෙන් අර තව එකක් තියෙනවා මේ සාමාන්‍ය ඍතු භේදයේ තියෙන රටවල් වල දැන් අපි ඉන්නේ ඕටම් එකේ සමයකේදී වින්ටර් එකේදී සාමාන්‍ය ඉර බහින වෙලාවල් වෙනස්. වින්ටර් කාලෙදී දැන් ඕටම් එකේ ඉවර වෙලා අපි ඊළඟට වින්ටර් එකට එන්නේ. වින්ටර් කාලෙදී සාමාන්‍ය ලංකාවේ රෑ 7 රෑ 8 වගේ වෙලාවට අපිට කරවල වෙන්නේ. ඒ වගේ වෙලාවක් තමයි මෙහෙ දවල් 3:00 වෙද්දී ඉර බැහැලා ඉවරයි වින්ටර් ටයිම් එකේ නේද? වින්ටර් ටයිම් එකේ. ඒතකොට ඒක හරි වෙනස්. දැන් ලංකාවේදී අපි හැමදාම ඉර පායලා තියෙනවා 6ට 6:00 ඉර පහින්නේ. හැබැයි මෙහෙ 3ට 3:00 ඉර නැහැ. ඉර නැහැ. ඒක මුල් කාලේ පිස්සු වගේ. ඉර නෑ යකෝ වගේ නිකන් ඉර බලලා ඉර නෑ. නෑ එකපාරට එනවා ආයේ නෑ. ඒක හරි ආයේ ෂෝට් ෂිෆ්ට්. ඉක්මනට මේ මාරු වෙනවා. හැබැයි ඒ වගේමයි සමයකට ආවම හරිම ලස්සනයි. ඒ කියන්නේ සම දැන් හිම දිය වෙලා ගිහිල්ලා පළවෙනි සති දෙක වගේ යද්දි මේ තනකොළ මේ ඔය ග්‍රවුන්ඩ්ස් වල හැම තැනම හරි ලස්සනට මල් පිපෙනවා. කොළ පාට වෙලා. ඔව් ඊට පස්සේ කොළ පාට වෙලා ලස්සනට මල් පිපිලා අර හිටියේ කුරුල්ලෝ එහෙම හිමෙන් ඇවිල්ලා. ඒ කියන්නේ මේ ගස් කොළන් මැරෙන්නේ නැහැ. ඒවා වින්ට් එකට ඔරොත්තු දෙන විදිහට පරිසරයේ හැදිලා කොළ හැලිලා මේවා වෙනවා. ආයෙත් හිම නැති වුණ ගමන් ආයෙත් ඒවා පණ ඇවිල්ලා ලස්සනට හරිම ලස්සනයි හරිම රීෆ්‍රෙෂ් වෙලා ඒ මාස 3-4 මාර ඒ කියන්නේ නිකන් බයිසිකලයක ඇවිදගෙන ගියත් මාරම ෆීලින් එකක් තියෙනවා ඒ මාස 3. මොන කියන්නේ අර ඉරේ කතාව සමයකේ රෑ වෙනකම්. ඔව් සමයකේ සාමාන්‍යයෙන් මම දැකපු විදිහට රෑ 11ටත් මේ දවල් වගේ. 11:00 විතර. 11:00 ඊට පස්සේ ආපහු පාන්දර 5ට විතරත් ආය හොඳටම ඉර පායලා. එතකොට අපිට නිකන් හඳක් නෑ ඒ දවස්වලට මේ ඉරම තමයි. ඉතින් ඒ දවස්වල හරිම ෂෝක්. ඒ කියන්නේ නිින්දිමත එන්නෙත් නෑ. ඒ කාලේට වැඩ කරන්න ලේසි. ඒ කාලේට වැඩ කරන්න මාරම ලේසි. මං හිතන්නේ ඔයාලට මේ පාර අපි මිස් වුණා. හැබැයි මේක මං හිතන්නේ මේ ඉන්න ඕනේ. සමයක මාරම ලස්සනයි. ඒ වගේමයි මේ මේකේ හරි මේන්ටේනන්ස් එකක් යනවා. ඒ කියන්නේ එන්වයරන්මන්ට් මේන්ටේනන්ස් අර ගාඩනින් කියන්නේ සිටි එකේ එහෙම දැන් අපි අද ගිහිල්ලා බැලුවාම වෙනම පාටක මල් එහෙම වෙනම ඩිසයින්ස් තව සතියකින් ගිහිල්ලා බැලුවම ඒ ඔක්කොම නෑ ආයේ වෙනමම කලර්ස් වෙනමම ඩිසයින්ස්. ඔයා කියද්දි තව එකක් මතක් වුණා. දැන් ලංකාවේ එහෙම නෑ. හැබැයි ඍතු භේදේ තියෙන රටවල මිනිස්සු ඒ ඍතු 4ට ගැලපෙන විදිහට කරන්න ගේම්ස් ඇක්ටිවිටීස් හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙනවා. නැත්තම් මං හිතන්නේ දැන් සමයකේ කරන කිසිම දෙයක් අයි වින්ටර් එකේදී කරන්නේ නැහැ. දැන් වින්ටර් සීසන් එකට මේ කට්ටිය වෙනම දේවල් ටිකක් කරනවා. ක්‍රිස්මස් මාකට්, අයිස් හොකි මේ කට්ටිය ගොඩක් අයිස් හොකි ගහන්න පටන් ගන්නවා. ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටිය හිම කියලා ලංකාවේ නම් දැන් අපි සාමාන්‍ය වැස්සොත් එළියට යන්නේ නැහනේ. ගෙවල් වලට වෙලා ඉඳන් බලන්න. හිම කියලා නෑ.
හිමෙත් කරන දේවල් තියෙනවා. බල්ලෙක් කරා යනවා නම් ඒ බල්ලා හරි ඇවිදින්න එක්කයි යනවා. කවුරු හරි තමන්ගේ වර්කවුට් ටික කරනවා නම් හිම වැටුණත් අර සීතලේ මයිනස් 1ටද 2ටද යන්නේ ඒ කට්ටියට මයිනස් ගාන අදාළ නැහැ. ඒ කට්ටිය වර්කවුට් කරනවා. එහෙම එකක් තියෙනවා කරගෙන යනවා. ඔව්. ඒ කියන්නේ වැඩ මුකුත් නවත්තන්නේ නැහැ හිම වැටුණා කියලා. ඒ කට්ටියගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ කරන දේවල් ටික කන්ටිනියු වෙනවා. කන්ටිනියු වෙනවා සහ මම දැකපු දෙයක් තමයි ඒ කට්ටිය ගොඩක් වැඩිපුර වැඩ කරන්නේ වින්ටර් කාලේ. වින්ටර් කාලේ වැඩ කරලා ඒ කට්ටිය එයාලගේ සමර් කාලේ තියාගන්නවා එයාලගේ වැකේෂන්ස් වලට යන්න. වෙන රටවල් වල ඇවිදින්න. මොකද හැම රටක්ම සාමාන්‍ය වින්ටර් කාලේදී ඇවිදින්න රටවල් තියෙනවා. නමුත් වින්ටර් කාලෙන් පස්සේ ගොඩක් වෙලාවට සමයකේ තව මිනිස්සු ඇවිදින්න රටවල් වල ලස්සන දේවල් දකින්න පුළුවන් සමයකේදී ගොඩක් වෙලාවට නෝන අය කිව්වත් වගේම වින්ටර් කාලේදී කට්ටිය වැඩ කරලා සමයකේදී බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකක් ගන්නවා. ඒක මම දැකලා. හැබැයි ස්ටුඩන්ට් කාලේ අපිට බ්‍රේක් ගන්න බෑ. සමර් කියලා නෑ වින්ටර් කියලා නෑ අපි වැඩ කරන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ. අපි බ්‍රේක් ගත්තොත් ඊළඟ දවසේ අපේ පොකට් එකට බ්‍රේක්. එහෙම තමයි. එහෙම ප්‍රශ්නයක් වෙනවා ඉතින්. එතකොට අපිව බලන අපි වහන මේ පොඩ්කාස්ට් බලන අහන හැමෝටම ඔයාට අවසාන වතාවට ලැට්ටියාවට හරි මොකක් හරි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වෙන ඕනම රටකට යන ස්ටුඩන්ට් කෙනෙක්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? මොනවද ඒ කට්ටිය කරන්න ඕනේ? ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට දෙන්න පුළුවන් උත්තරය. හොඳ පොයින්ට් එකක්. ඇත්තටම අවසාන වශයෙන් කියන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක් හෝ වේවා එහෙම නැත්නම් වර්ක් වීසා කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් තමන් එන කාලෙට හරි මිෂන් එකක් හදාගෙන ඉන්න, ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදාගෙන ඉන්න, ඩ්‍රීම් එකක් හදාගෙන ඉන්න. මොකද අපිට ඩ්‍රීම් එකක් නැති වුණොත් අපේ ස්ට්‍රෙන්ත් එක නැති වෙනවා. අපි තව එකක් පොළේ පය ගහලා ඉන්න හුරු වෙලා ඉන්න. මේ ටික විශේෂයෙන් කියන්න ඕනේ. දැන් ලැට්වියාවට එනවා නම් විශේෂයෙන් ස්ටුඩන්ට්ස්ලා විදිහට ලයිසන් එක හදාගෙන ඉන්න මාරම් වටිනවා. එක්ස්ට්‍රැක්ට් එක අරගෙන ඉන්න. ඊට පස්සේ හෙවි විහිකල් පුළුවන් නම් ලයිසන් එක අරගෙන ඉන්න. ස්කැමල් පුළුවන් නම් අරගෙන ඉන්න. ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහට බූම් එකක් හැදෙයි. ඒක කරගෙන ඉන්න. සහ අපිට ලැන්ග්වේජ් එක පුළුවන් නම් එන්න කලින් බේසික් හරි හදාගෙන ඉන්න පුළුවන් නම් මාරම වටිනවා. ඒ කියන්නේ තව එකක්. ඒක යුරෝප් ඇතුළට එනවා නම් ගොඩක් වෙලාවට ඒ කට්ටියගේ මදර් ලැන්ග්වේජ් එක රටෙන් රටට ඒ කට්ටිය බලනවා. ගොඩක් වෙලාවට මෙහි ජොබ් හොයාගද්දි ඉංග්ලිෂ් පුළුවන් කියන එක ඒ කට්ටියට ලොකු වීරකමක්වත් මෙයාට බෑ අරයට බෑ කියලා එහෙම අර සලකන ගතියක්වත් නැහැ. ඉංග්ලිෂ් පුළුවන් එක ප්ලස් පොයින්ට් එකක් වෙනවා. හැබැයි ඔයාට තවත් යුරෝප් එක ලැන්ග්වේජ් එකක් හරි පුළුවන් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් මෙහි සර්වයිව් වෙන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වැඩ කටයුතු ලේසි. ඔව් ජොබ් එකක් කියන්නේ හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඇක්සස් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක මොකද්ද යුරෝප් ඇතුලේ ඔයා ඒක හොඳට ඉගෙනගෙන ඉන්න. ඒක මාර පොසිටිව්. ඒ කියන්නේ ලැට්ටියාවට එනවා කියලා නෑ. ඔයාට සාමාන්‍යයෙන් අපි දැන් ලැට්ටියාවට එන කෙනෙක්ටත් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ජර්මන් හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඒ කියන්නේ යුරෝප් ඇතුලේ කතා කරන රටවල් ගොඩක් කතා කරන භාෂාවක් ඔයාට හසුරවන්න පුළුවන් නම් සාමාන්‍ය ලෙවල් එකට ඒක B1ද B2ද කියලා මට හරියටම කියන්න අමාරුයි. එහෙම පුළුවන් නම් ඔයාට ඒක ප්ලස් පොයින්ට් එකක් වෙනවා. පොයින්ට් එක. ඒ ටික ඉගෙනගෙන ඉන්න සහ ඊට පස්සේ කියන්න ඕනේ ඉගෙන ගන්න එන කෙනෙක් නම් ඔයා ස්ටඩීස් ටික කම්ප්ලීට් කරන්න බලාගෙන ඉන්න. එහෙම කරන්නේ නැතුව එන කෙනෙක් පනින්න බලාගෙන ඉනවා නම් ඒක ඊළඟට ලංකාවෙන් එන කෙනෙක්ට කරන හරිම අසාධාරණ වැඩක්. සහ මෙහි රටකට ඇවිල්ලා ඔයා පුළුවන් තරම් ඩිසිප්ලින් නැතුව හොඳට ජීවත් වෙන්න. මොකද ඔයා නියෝජනය කරන්නේ ලංකාව. එතකොට ඒක නියෝජනය කරද්දී ඔයාගෙන් යන මොකක්ද ඒකට කියන්නේ ඔයාව දකින්නේ මෙහෙම ඩිසිප්ලින් නැති අර වැරදි කරන කිසිම කෙනෙක්ගේ වැරද්දක් අනිත් ඔක්කොගෙම අන්න හරි. එක්කෙනෙක් කරන දෙයක් ඒක හැමෝටම යන දෙයක් වෙනවා. ඒක හින්දා මෙහෙ ඇවිල්ලත් එහෙමයි. ඉන්දියන් කෙනෙක් හෝ වේවා ලංකාවේ කෙනෙක් හෝ වේවා ඒ කරන ඔක්කොම වැරදි සමහර වෙලාවට ඒෂියන්ස්ලා විදිහට යන්නේ. හැබැයි මම දැකපු එක දෙයක් තියෙනවා ලංකාව කිව්වහම මෙහෙට පොඩි පිළිගැනීමක් ඇත්තටම දැන් තියෙනවා. ලංකාවේ මිනිස්සු හොඳයි. ඒ කට්ටිය හොඳට බිහේව් වෙනවා. අන්න ඒක එයාලගේ ඔළුව වල දැන් චුට්ටක් තියෙනවා. අපි ඒක වැඩි දියුණු කරන්න. ඇත්තටම ලංකාවේ අය හොඳයි. ඇත්තටම හොඳයි. මෙහෙට ආපු ඒ කියන්නේ නරකයි නරක එහෙම නෑ. අඩුයි ඇත්තටම. එහෙම එක්ස්පෝස් වෙලත් නෑ. ඉතින් ඒකත් එක්ක හොඳට හැසිරෙන්න තව මිනිස්සෙක්ට පුළුවන් වෙලාවට උදව් කරන්න. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අලුතෙන් ආව කෙනෙක් ඉන්නවා. එයා මොනවා හරි දෙයක් අහනවා. එයා මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් පරණ කෙනෙක්ට උදව්වක් ඕනේ. උදව් කරන්න. එයාගෙන් අහපව උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එයාගේ ලයිෆ් එක මොකක් හරි සක්සීඩ් වෙන පොයින්ට් එකකට යයි කියන බලාපොරොත්තුවෙන් ඔයා උදව් කරපුවම සමහර වෙලාවට ඒ මනුස්සයට ඒක මතක තියෙනවා. මට නම් ඇත්තටම අද වෙනකොට මට මේ අවුරුද්ද උදව් කරපු හැම කෙනෙක්වම මතකයි. සහ මං ඒ උදව් කරපු දේවල් මතක තියාගෙන මට පුළුවන් විදිහට මං අනික් මිනිස්සුන්ටත් උදව් කරනවා.
ඒක තමයි මට කියන්න තියෙන්නේ. එන්න මේ රටවල් වලට ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන් රටවල් හැමෝම නෙගටිව් කතා කරද්දී පොසිටිව් කතා කරන්න එක්ස්පීරියන්ස් කරපු හින්දා මල්ලි. ඒ හින්දා දෙයක් කරගන්න පුළුවන් එන්න ඇවිල්ලා හොඳ මොරාල් එකක් තියාගෙන හොඳ ඩෙඩිකේෂන් එකක් දීගෙන වැඩ කරගෙන යන්න ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න පුළුවන්. අනික නුවන්නෑ කියන්නේ අපිට ගොඩාක් උදව් කරපු කෙනෙක් එක එක් කාලවලදී. ඒකට තෑන්ක් කරන්න ඕනේ. නුවන්නෑ කිව්ව කතාව ඇත්ත. එන්න තමන්ගේ වැඩ ටික තමන් ඔළුවෙන් හදාගන්න. ඒ දේවල් ටික කරන්න කියලා හැමෝටම මම කියනවා. ඒ වගේම අපි මේ විදිහට පොඩ්කාස්ට් එකක් පටන් ගන්න හිතුවේ හේතුවත් ඒක තමයි. අපිව බලන අපි වහන. ඒ කියන්නේ රට එන්න උන තියෙන රට ගැන විස්තර හොයන කෙනෙක් ඉන්නවා නම් අද කතා කරපු දේෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔයා ඒ දේ ගන්න. එතකොට මං හිතන්නේ අපි දැන් බ්ලොග්ස් කරා ඒවා මේවා කරා ඒත් අපිට කතා කරන්න chance එකක් තිබ්බේ නැහැ. මම පොඩ්කාස්ට් එකක් ඒකයි පටන් ගන්න හිතුවේ. ලැට්වියාවේ ඇවිත් එක්ස්පීරියන්ස් අරගෙන තමන්ගේ ස්ටෝරිය කියන්න පුළුවන් තැනක් මේක. ඒ නිසා අද නුවන් අයියා ආවා ඒ වැඩේට. ඉතින් තවත් දවසක තවත් අලුත් කෙනෙක් එක්ක පොඩ්කාස්ට් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නයි සූදානම. මේ යුරෝපයේ මගේ ගමනේ තවත් එක් නැවතුමක මතකයක්. මම නබිදු වෙල ගෙදර. ජය වේවා. Oh